Okay. අපි ක්ලාස් එක පටන් ගමු. Right. Okay. අපි මුලින්ම ටියුටෝරියල් එක බලමුද? ටියුටෝරියල් එක මුලින්ම බලමුද? Okay. අපි ටියුටෝරියල් එක බලමු. බලමු මොනවද කරේ කියලා. Right. Okay. අපි මුලින්ම ටියුටෝරියල් එක පටන් අරන් ටියුටෝරියල් එකේ උත්තර පොඩ්ඩක් බලලා ඊට පස්සේ අද පාඩමට යන්න. Okay? Right. Okay. So ඔයාලට ටියුටෝරියල් එක මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා ස්ක්‍රීන් එක ෂෙයා කරලාද ළමයි? නෑනේ. Okay. ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවනේ ළමයි හැමෝටම? Oh, sir. Okay, good, good. Okay. Right. Hi Vanshika. Hello, sir. Hello. කොහොමද ටියුටෝරියල් එක කළාද? බැරි වුණා සර් මේ ටැබ් එක කැඩිලා මේ ඊයේ හදන් ආව ඒ නිසා කරන්න බැරි වුණා සර්. හරි හරි කමන්නේ කමන්නේ. මේ අපි උත්තර බලනවා. හරිද? මේ වීඩියෝ එක බලන්න පුළුවන් වුණාද අපි? ඊයේ සතිය ආවේ නෑ නෝ. මේ ඊයේ සතිය ජොයින් වෙච්ච නැති කට්ටිය මම ලින්ක් එක ෂෙයා කරලා තිබ්බ group එකේ. ඔයාලා මේ බලන්න පුළුවන් වුණාද? එහෙම ඉන්න බැරි වුණොත් ඔව් සර් එකක් බැලුවා අනිත් ටික බලන්න බැරි නෑ සර්. අයියේ ඉතින් දෙකම බලන්න එපයි. මම ඒකනේ ලින්ක් දෙකේම ලින්ක්ස් දැම්මේ. හරි කමක් නැහැ. අපි ක්ලාස් එක පටන් ගමුකෝ. අපි ගිය සතිය අපි කතා කරා බේසික් චෙක්මේට්ස් තුනක්. හරිද? මම පොඩි මතක් කරන්නම්කෝ. අපි කතා කරා සපෝට් මේට් එක ගැන කතා කරා. හරිද? බෑක් රෑන්ක් චෙක්මේට් එක ගැන කතා කරා. ඒ වගේම ස්මෝදර්ඩ් චෙක්මේට් එක ගැන කතා කරා. හරිද? අපි කතා කරා සපෝට් මේට් එකක් කියලා කියන්නේ අපි චෙක්මේට් එකක් දෙනකොට තවත් ඉත්තෙක්ගේ හෙල්ප් එකක් එක්ක රයිට් තවත් ඉත්තෙක්ගේ සපෝට් එකක් එක්ක අපි චෙක්මේට් එකක් දෙනවා නම් අපි ඒකට කියනවා සපෝට් මේට් එකක් කියලා රයිට් ඒක සාමාන්‍ය චෙක්මේට් එකක් අපි චෙක්මේට් කරන්නේ තව ඉත්තෙක්ගේ හෙල්ප් එකක් එක්ක රයිට් ඒකට අපි කියනවා සපෝට් මේට් කියලා බෑක් රෑන්ක් චෙක්මේට් කියන්නේ අපි දන්නවා චෙස් බෝඩ් එකේ පළවෙනි රෑන්ක් එකයි 8 වෙනි රෑන්ක් තමයි බෑක් රෑන්ක්ස් කියලා කියන්නේ රයිට් දැන් අපි සාමාන්‍යයෙන් කාසලින් කරලා ඉවරනාට පස්සේ ෆෝන්ල තුන් දෙනාගේ පිටිපස්සේ කින් ඉන්නකොට වගේ රයිට් බෑක් රෑන්ක් එකේ බෑක් රෑන්ක් එක දිගේ කින්ට රුක් කෙනෙක්ගෙන් හරි කුයින් කෙනෙක්ගෙන් හරි චෙක් එකක් ඇවිල්ලා විශේෂයෙන් රුක් කෙනෙක්ගෙන් වගේ කින්ව බෑක් රෑන්ක් එකේ උරදී චෙක්මේට් වෙනවා නම් අපි ඒකට කියනවා බෑක් රෑන්ක් චෙක්මේට් එක කියලා රයිට් අපි එක්සැම්පල්ස් ක්ලාස් එකේ කතා කරා අපි ක්ලාස් එකේ කියලා දුන්නා මොකද්ද බෑක් රෑන්ක් චෙක්මේට් එකක් කියන්නේ කියලා. රයිට් ඊට පස්සේ අපි කතා කරා ස්මෝදර්ඩ් චෙක්මේට් කියන්නේ මොකද්ද කියලා. රයිට් කිං එයාගේ ඉත්තුන්ගෙන්ම හිර වෙලා ඉන්න වෙලාවක ප්‍රතිවාදී නයිට් කෙනෙක්ගෙන් චෙක් එකක් ඇවිල්ලා චෙක්මේට් වෙනකොට අපි ඒකට කිව්වා ස්මෝදර්ඩ් චෙක්මේට් කියලා. රයිට් ස්මෝදර්ඩ් චෙක්මේට් එකේදී මොකද වෙන්නේ? කිං එයාගේ ඉත්තුන්ගෙන්ම හිර වෙලා ඉන්නේ. එයාගේ ඉත්තුන්ගෙන්ම වට වෙලා හිර වෙලා ඉන්න වෙලාවක ප්‍රතිවාදී නයිට් කෙනෙක්ගෙන් චෙක් එකක් ඇවිල්ලා චෙක්මේට් වුණා නම් අපි කිව්වා ස්මෝදර්ඩ් චෙක්මේට් එකක් කියලා. රයිට් කිං එයාගේ ඉත්තුන්ගෙන්ම වට වෙලා හිර වෙලා ඉන්නකොට වෙන ඉත්තුන්ගෙන් චෙක් එකක් දෙන්න පුළුවන්ද කින්ට? බෑනේ. වටේම කවර් වෙලා ඉන්න තියෙන්නේ. එතකොට නයිට් කෙනෙක්ගෙන් වගේ තමයි චෙක් එකක් දෙන්න පුළුවන්. රයිට්? ඒ වගේ එහෙම චෙක්මේට් එකක් වුණොත් අපි ඒකට කියනවා ස්මෝදර්ඩ් චෙක්මේට් එකක් කියලා. රයිට්? අපි පළවෙනි ප්‍රශ්න ක්ලාස් එකේ කතා කරාද ළමයි? පළවෙනි පසල් එකට ආන්සර් එක අපි ක්ලාස් එකේ කතා කරාද? මම හිතන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි අපි ක්ලාස් එකේ කතා කරා නේද? ලවන්නේ ඔයා ක්ලාස් එකේ හිටියන ගිය සතියේ අපි පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ දෙකම ක්ලාස් එකේ කතා කරානේ. මතකද? මතක නැහැ? ඔව් හරි ඕකේ. රයිට් හරි අපි බලමුකෝ ඉක්මනට බලමු. පළවෙනි ප්‍රශ්න උත්තරේ මොකද්ද? අපි ක්ලාස් එකේ කතා කරා. මම පළවෙනි ප්‍රශ්න උත්තරේ කියන්න බලන්න කවුරු හරි. පළවෙනි ප්‍රශ්න උත්තරේ කොහොමද ආවේ? කොහොමද පළවෙනි ප්‍රශ්න උත්තරේ මොකද්ද? පළවෙනි ප්‍රශ්න උත්තරේ මොකද්ද? කවුරු හරි කියන්න බලන්න. තප්පරය දෙන්න මම එන ඉක්මනට බෝඩ් එක පොෂ් සෙට් අප් කරන්න. මම ක්වෙස්චන් එක ඉක්මනට හදාන්නම්. සද්ද කරන්න එපා පුතේ. Okay, right. Okay, one question එක. මේක තමයි පළවෙනි ප්‍රශ්නේ. මේකේ white to move and checkmate. White to move and checkmate. ඔන්න පළවෙනි ප්‍රශ්න උත්තරේ මට කියන්න.
කවුද දෙන්නේ අත උස්සලා? කවුද අත උස්සලා ඉන්නේ? බලන්න අත උස්සලා කවුද? උපදා ඉන්න. වංශික අත උස්සලා ලවන්නේ අත උස්සලා. හරි මට වංශික කියන්න බලන්න පළවෙනි ප්‍රශ්න උත්තරේ මොකද්ද කියලා. වංශික පළවෙනි ප්‍රශ්න උත්තරේ මොකද්ද? සුදු කොහොමද බ්ලැක්ව චෙක්මේට් කරන්නේ? ඉස්සර වෙලා කියන්නකෝ මේ හරි මම ඉස්සර වෙලා කියන්නකෝ මේ මොන චෙක්මේට් එකක්ද? අපි කතා කරපු චෙක්මේට්ස් වර්ග තුනෙන් මොකද්ද මේ චෙක්මේට් එක? මොකද්ද මේ චෙක්මේට් එක? අපි දැන් චෙක්මේට් පොඩ්ඩක් ඉන්න. අපි දැන් චෙක්මේට් වර්ග තුනක් කතා කරානේ. right? අපි චෙක්මේට් වර්ග තුනක් කතා කරා. right? බේසික් චෙක්මේට්ස් වල බේසික් sorry. අර ස්ක්‍රීන් එක පේනව නේද? බේසික් චෙක්මේට්ස් යටතේ අපි චෙක්මේට්ස් වර්ග තුනක් කතා කරා. right? චෙක්මේට්ස් තුනක් කතා කරා. right? පළවෙනි එක මොකද්ද? support mate. right? support mate. okay දෙවෙනි එක back rank checkmate. back rank checkmate. තුන්වෙනි එක මොකද්ද? smothered mate. okay smothered mate. right? support mate එකක් කියන්නේ මොකද්ද? තවත් ඉත් එක්කේ support එකක් එක්ක තවත් ඉත් එක්කේ උදව්වක් එක්ක ගිහිල්ලා කිංව checkmate කරනවා නම් අපි ඒකට කියනවා support mate එකක් කියලා. back rank checkmate එකක් කියන්නේ මොකක්ද? කිං පළවෙනි රෑන්ක් එකේ හරි 8 වෙනි රෑන්ක් එකේ හරි විශේෂයෙන්ම සුදු කිං නම් පළවෙනි රෑන්ක් එකේ කළු කිං නම් 8 වෙනි රෑන්ක් එකේ ඉන්නකොට රුක් කෙනෙක්ගෙන් වගේ back rank එක දිගේ check එකක් දීලා අපි checkmate කරනවා නම් අපි ඒකට කියනවා back rank checkmate එකක් කියලා. right? smothered mate එකක් කියන්නේ මොකක්ද? කිං එයාගිත්තොන්ගෙන්ම හිර වෙලා ඉන්න වෙලාවක නයිට් කෙනෙක්ගෙන් වගේ check එකක් ඇවිල්ලා checkmate කරනවා නම් checkmate වෙනවා නම් අපි ඒකට කියනවා smothered checkmate එකක් කියලා. right? ඔන්න ටියුටෝරියල් එකේ ප්‍රශ්න මම හිතන්නේ 12ක් දවස් තිබුණා. right? පළවෙනි එකට උත්තරේ මොකද්ද? පළවෙනි එක. sorry. ඩෑෂ් මාක් එක මම නැත්තම් පළවෙනි එකට උත්තරේ මොකද්ද? කොහොමද පළවෙනි එකේ ආන්සර් එක මොකද්ද? කොහොමද පළවෙනි එක උත්තරේ කියන්න බලන්න වංශික මට උත්තරේ කියන්න බලන්න කොහොමද? පළවෙනි මූව එක මොකද්ද? වංශික උත්තර දෙන්න. රුක්ගෙන් H7 කොහොම කපනවා? රුක්ගෙන් H7 කැපුවම මොකද වෙන්නේ? චෙක් වෙනවා. චෙක් වෙනවා. හරි ඕකේ බලන්න. දැන් ඔයාලට පේනවා මෙතන sorry මේ රුක්ගෙනුයි මේ බිෂොප් ගෙනුයි දෙන්නගෙන්ම H7 ස්ක්වයර් එකට අටැක් වෙලා තියෙන්නේ නේද? white එකනේ move කරන්න තියෙන්නේ. bishop ගෙන් H7 pawn කැපුවම checkmate එකක් වෙනවද? bishop ගෙන් H7 pawn කැපුවොත් checkmate එකක් වෙනවද? checkmate එකක් වෙන්නේ නැහැ. ඇයි? checkmate එකක් වෙන්න නම් checkmate එකක් වෙන්න නම් මුලින්ම check එකක් තියෙන්න එපයි. දැන් bishop ගෙන් H7 pawn කැපුවා කියලා check එකකුත් නැහැ, checkmate එකක් නැහැ. right? එහෙනම් මෙතනදී මොකද කරන්නේ අපි? rook ගෙන් H7 කැපුවා නම් checkmate එකක් තියෙනවද? rook ගෙන් H7 pawn කැපුවා නම් checkmate එකක් තියෙනවද? ඔව් නේද? ඔව්. එතකොට මේ rook ගෙන් king attack වෙලා තියෙනවා. දැන් මෙතන rook ගෙන් king attack වෙලා තියෙනවනේ. ඒ කියන්නේ king check එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි king පුළුවන් මේ rook කපන්න? king පුළුවන්. ඇයි king rook කපන්න බැරි? මේ bishop ගෙන් rook guard එකක් තියෙනවා නේ. bishop ගෙන් rook guard එකක් තියලා දෙනවා. يعني bishop ගෙන් rook guard වෙලා තියෙන්නේ. ඒකින්ද king මෙයාව කපන්න බෑ. මොකද අපි දන්නවා කින්ට කවදාවත් ප්‍රතිවාදී ඉත් එක්ගෙන් අටැක් වෙලා තියෙන ස්ක්වයර් එකකට මූව් කරන්න පුළුවන්ද? කින්ට කවදාවත් පුළුවන්ද ප්‍රතිවාදී ඉත් එක්ගෙන් අටැක් වෙලා තියෙන කොටුවකට යන්න? බෑ. right? දැන් බිෂොප් ගෙන් H7 කොටුවට අටැක් වෙලානේ තියෙන්නේ. the rook in H7 කොටුවේ බිෂොප් ගෙන් H7 කොටුවට අටැක් වෙලා තියෙනවා. එතකොට අපි කියනවා මේ rook ට බිෂොප් ගෙන් ගාඩ් එකක් තියෙනවා කියලා, සපෝට් එකක් තියෙනවා කියලා. ඒකින්ද මේ වෙලාවේදී කින්ට මේ rook කපන්න බෑ. මොකද කින්ට rook කපන්න නම් H7 කොටුවට එන්න ඕනේ. අපි දන්නවා ප්‍රතිවාදී ඉත් එක්ගෙන් අටැක් වෙලා තියෙනවා නම් ඒ කොටුවට කවදාවත් කින්ට යන්න බෑ. දැන් බිෂොප් H7 කොටුවට අටැක් කරගෙන ඉන්නේ. ඒකින්ද කින්ට කවදාවත් H7 කොටුවට ඇවිල්ලා මේ rook කපා ගන්න විදියක් නැහැ. right? එහෙනම් check එකක් දුන්නාට පස්සේ check එකක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන් මොකද කරන්න ඕනේ? immediate move එකේදී check එකෙන් බේරෙන්න ඕනේ නේ. check එකෙන් බේරෙන්න ක්‍රම තුනක් තියෙනවා. ප්‍රතිවාදී check එක දෙන ප්‍රතිවාදීත්වව කපන්න පුළුවන්, block check එක block කරන්න, එහෙම නැත්නම් cover කරන්න පුළුවන්, නැත්නම් king ට වෙන square එකකට move කරලා check එකෙන් බේරෙන්න පුළුවන්. දැන් මෙතනදී මේ king කපන්න rook කපන්න පුළුවන්ද king ට? බෑ. ඇයි? bishop එකෙන් support එකක් තියෙනවා. මේක check එක block කරන්න පුළුවන්ද? cover කරන්න පුළුවන්ද? බෑ. king ට වෙන safe square එකකට move කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් මෙතන black checkmate වෙනවා. ඒක තමයි උත්තරේ. හරි කොහොමද අපි උත්තරේ ලියන්නේ? අපි මොකද කරේ? අපි කරේ rook cut H7 checkmate නේද? rook ගෙන් H7 වල ඉන්න pawn එක කැපුවම checkmate වුණා. අපි මේක මෙහෙම තමයි ලියන්නේ.
හරිද? අපි ඔයාලා ඉස්සරහට දැන් මම ඔයාලට පාඩමක් තියෙනවා chess notation. එහෙම නැත්නම් chess අපි රෙකෝඩ් කරන්නේ කොහොමද කියලා. right? අපි අදින හැම ඇදීමක්ම chess board එකේ අපි ලියා ගන්න ඕනේ. අපේ ඇදීම් සහ අපේ ප්‍රතිවාදී ක්‍රීඩකයා. එහෙනම් අපේ opponent අදින හැම ඇදීමක්ම අපි රෙකෝඩ් කර ගන්න ඕනේ. right? මම ඒකට වෙනම පාඩමක් තියෙනවා. මම මේ පාඩමේදී ඒක කියලා දෙන්නම්. නමුත් ඒකට දැන් ලේසි වෙන්නත් එක්ක මම ටියුටෝරියල් එකේ දැන් උත්තර ලියන්න ඔයාලා දැනගෙන ඉන්න බෑ කොහොමද අපි ලියන්නේ කියලා. එහෙනම් අපි මේ රුක්ගෙන් h7 වල ඉන්න ඉත්තව කපලා චෙක්මේට් කරා කියලා ලියන්නේ මෙන්න මේ විදිහට. රුක්ගේ අපි ඉත්තොන්ගේ සිම්බල්ස් ඉගෙන ගත්තනේ පළවෙනි පාඩමේ මතකද? රුක්ගේ සිම්බල් එක මොකද්ද? කැපිටල් R. එතකොට රුක් කරන්නේ මොකද්ද? රුක් කරන්නේ h7 ස්ක්වෙයාර් එකේ ඉන්න ඉත්තව කැපුවා. එතකොට කොහොමද ලියන්නේ අපි? රුක්ට කරන්නේ h7 ස්ක්වෙයාර් එකේ ඉන්න ඉත්තව කැපුවා. කැපුවා නම් කැපුවට කියන්නේ x අපු. right? එතකොට රුක් cut h7. එතකොට මොකද වෙන්නේ? රුක් cut h7 වුණාම ඒක නිකන් චෙක් එකක් විතරක් නම් අපි එකතු කිරීමේ ලකුණ දානවා. ප්ලස් මාක් එක. right? අපි චෙක් එකක් විතරක් නෙවෙයි මෙතන චෙක්මේට්ම වෙනවනේ. එහෙනම් අපි හැෂ් ලකුණ දානවා. හැෂ් කියන්නේ චෙක්මේට් කියන්නේ. හරිනේ? තේරුණාද? ඕකේ. ප්ලස් කියන්නේ මොකද්ද? චෙක් එකක් කියලා. හරි? චෙක්මේට් එක ගන්න. ප්ලස් කියන්නේ චෙක් එකක් කියන්නේ. හොඳයි පුතේ. හැෂ් කියන්නේ checkmate right okay එතකොට මේක rook cut h7 checkmate right okay දෙවෙනි ප්‍රශ්න උත්තරේ බලමු එතකොට මේක මොකද මේ මොන checkmate එකක්ද මේක අපි ටියුටෝරියල් එකේ තියෙන මොන checkmate එකක්ද මේක කියන්න support mate මේක support mate එක right මේක support mate right දැන් මේක support mate කියලා ලියමු හරි මේක support mate right okay දැන් දෙවෙනි ප්‍රශ්න උත්තරේ බලන්න දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ මොකක්ද? මෙන්න මේක දෙවෙනි ප්‍රශ්නේ. මොකද්ද මේකේ උත්තරේ? right ඔක්කොම කට්ටිය උත්තරේ බලන්න. ලවන්නේ උත්තරේ දාන්න. right අනිත් කට්ටියත් උත්තරේ පොඩ්ඩක් බලන්න. අපි ටියුටෝරියල් එකේ මම මේ homework ඉතින් මට වෙලාව දෙන්න ඕනෙත් නැහැ. නමුත් මම ඔයාලට උත්තරේ හොයාගන්න chance එකක් දෙන්න. විනාඩියක් දෙනකොට මම බෝඩ් එක ඩක් ගාලා set up කරන්නම් question එක. හොඳේ? තප්පරයක් දෙන්න අනිත් කට්ටිය උත්තරේ හිතන්න බලන්න. ඩක් ගාලා question එක set up කරන්න. right Sono question agree. Here, bola tunai kinoi, bola tunai kinoi metana. Pasti queen ini rukina, metana rukina kina queenina. Metana rukina kina. Metana pawn kina kina. Right, lamai mang පාඩම කියලා දෙනකොට ඔයාලට මං කියන දේවල් තේරෙනව නේද? මං fast වැඩි හරි මං කියලා දෙන ඒවා තේරෙන්නේ නැති එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. හැමෝටම මං කියලා දෙන ඒවා තේරෙනව නේද? මොනාරි ප්‍රශ්න තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් ඔයාලා අනිවාර්යෙන් අහන්න ඕනේ ළමයි. හොඳේ? ඕකේ. කොහොම මම අහ ප්‍රශ්න උත්තර දෙන්නේ නැහැ නේ. මං කියලා දෙන ඒවා තේරෙනවද ඔයාලට? නැත්නම් තේරෙන්නේ නැද්ද? තේරෙනවා නේද? හොඳයි. good. right okay. okay දැන් මේ දෙවෙනි ප්‍රශ්න උත්තරේ බලමු අපි. දෙවෙනි ප්‍රශ්නෙට. ඕකේ. මට කෝ ලවන්නේ විතරනේ අත උස්සන් ඉන්නේ. කෝ අනික් කට්ටිය උත්තරේ හම්බුනේ නැද්ද? බලන්න අනික් කට්ටිය පොඩ්ඩක් බලන්න උත්තරේ ඉක්මනට හොයන්න. try කරන්න උත්තරේ මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. කෝ අනික් කට්ටිය? වංශික ඔසන්ද රන්දීප් බලන්න උත්තරේ හොයන්න මේ ප්‍රශ්නෙට. හරි රන්දීප් කියන්න බලන්න උත්තරේ. white queen e8 කොටුවට යවනවා. white queen e8 කොටුවට යවුවට පස්සේ මොකද වෙන්නේ? a8 කොටුවේ ඉන්න rook white queen e8 දැම්මම මොකද වෙන්නේ? white queen e8 දැම්ම මේක check එකක් නේද? king ට check එකක්. right okay right white queen e8 වල දානවා. එතකොට king ට check එකක් queen ගේ. එතකොට මොකද කරන්න ඕනේ? checkmate වෙනවා. ඒක එහෙම checkmate එකෙන් බේරෙන්න නම් black ට කරන්න තියෙන එකම දේ queen එක කපලා දාන එක විතරයි. කාගෙන්ද කපන්න පුළුවන් queen? rook ගේ. එහෙනම් rook ගෙන් කපන්න වෙනවා අනිවාර්යයෙන්ම නැත්තම් black king checkmate වෙනවා. right okay දැන් එතකොට rook මෙතෙන්ට ආවා. දැන් මොකද සුදු කරන්නේ? අපේ e1 කොටුවේ ඉන්න rook ගෙන් e8 කොටුවේ ඉන්න rook කපනවා. හරියට හරි.
අපිට දැන් පුළුවන් අපේ E1 කොටුවේ ඉන්න රුක් ගෙන් E8 ඉන්න කොටුවේ ඉන්න රුක් කපලා black රුක් කපලා ආයෙම black ඊට check එකක් දෙන්න නේද? දැන් බලන්න දැන් ඊට check එකක් තියෙනවා. දැන් black ඊට බේරෙන ක්‍රමයක් තියෙනවද? නෑ. දැන් කවුරුත් මේ check එක දෙන ඉක්තාව කපන්න පුළුවන්ද? බෑ. check එක වහන්න වෙන කවුරුවත් ඉන්නවද black ටික් එක් රුක් සහ king අතරට දාන්න? නෑ. ඊට වෙන safe square එකට move කරන්න පුළුවන්ද? බෑ. ඇයි? මේ diagonal මේ back rank එක දිගේ check එක එන්නේ. එතකොට king මේ කොටුවට ගියත් වැඩක් නෑ check එක තියෙනවා. මේ කොටුවට ගියත් check එක තියෙනවා. ඉස්සරහා කළු කෝණලා තුන් දෙනෙක් ඉන්න හින්දා king පැනලා යන්නත් බෑ. right? ඔයාලා දන්නවා ඉත්තෝ දෙන්නෙක්ට පුළුවන් දෙක කොටුවේ ඉන්න same color ඉත්තෝ දෙන්නෙක්ට එකම කොටුවේ ඉන්න පුළුවන්ද? බෑ. දැන් මේ කොටුවල already ඉත්තෝ ඉන්නවනේ. එතකොට king ටයි pawn ටයි දෙන්නටම එකම කොටුවේ ඉන්න බෑ. ඒකින්ද කවදාවත් king තව ඉත්තෙක් ඉන්න කොටුවකට යන්න බෑ. king නෙමෙයි ඕනම ඉත්තෙක්ට ඉත්තෝ දෙන්නෙක් chess වල කවදාවත් එක කොටුවේ ඉත්තෝ දෙන්නෙක්ට ඉන්න බෑ. right? ඒකින්ද king පැනලා යන්න විදියකුත් නෑ. ඒකින්ද මෙතන black king ව checkmate වෙනවා. right? මේකට අපි මොකද්ද කියන්නේ? මේ මොන checkmate එකක්ද? basic checkmate එක. ඔව් basic ඔව් අපේ basic checkmate එකක් නෙමෙයි. මොකද මේකට නමක් තියෙනවා. දැන් අපි කතා කරන්නේ back rank checkmate එක. back rank checkmate එක. right? මේක back rank checkmate එක නේද? හරි අපි උත්තරේ ලියමුකෝ. කොහොමද ලියන්නේ උත්තරේ? පළවෙනි යදීම මොකද්ද කරේ? පළවෙනි යදීම අපි මොකද්ද කරේ? පළවෙනි එක කරේ අපි මොකද? queen e8 කොහොමද කියන්නේ? අනික කට්ටිය උත්තර දෙන්න ළමයි. මොකද පළවෙනි යදීම අපි කරේ queen E8. Queen E8 right Queen E8 ගියා මොකද්ද වෙන්නේ? ඒක check එකක් නේද? Queen E8 check. Queen ව E8 දැම්මම black ඊට check එකක් එනවා නේ. එහෙනම් අපි ලියන්න ඕනේ පළවෙනි යදීම මොකද? Queen E8 check. right? කමාවක් දැම්මා. එතකොට සුදු ගැදීමේ ක්‍රමාවෙන් එහා පැත්තේ පුළුවන් කළු ගැදීම ලියන්න. right? අපි මොකද කරේ? Queen ව E8 කොටුවට ඇද්දා. එතකොට check එකක් වුණා. right? ඊට පස්සේ මොකද කරේ black? Rook takes E8. එතකොට black කරේ එයාගේ rook ගෙන් E8 කොටුවේ ඉන්න ඉත්තව කැපුවා. ඒ E8 කොටුවේ හිටිය කවුද? queen. අර rook හරි කවුරු හරි E8 කොටුවේ ඉන්න ඉත්තව කැපුවා. rook. එතකොට අපි මොකද කරේ? rook takes E8. දැන් මොකද white කරන්නේ? rook takes ආයම E8. right? rook takes තුන්වෙනි යදීම. rook takes E8. rook takes E8. rook takes E8 කරාට පස්සේ මොකද වෙන්නේ? rook takes E8 කරාම ඒක නිකම්ම check එකක් විතරද checkmate එකක් නේද? නිකම්ම check එකක් නම් අපිට මෙතන plus mark එක දාන්න පුළුවන්. checkmate එකක් නම් hash ලකුණ දාන්න පුළුවන්. මොකද්ද මෙතන? නිකම්ම check එකක්ද checkmate එකක්ද? කො කියන්නේ? කො ලවන්‍ය නිකම්ම check එකක්ද නැත්නම් checkmate එකක්ද? checkmate එකක්. එහෙනම් මෙතෙන්ට දාන්න ඕනේ plus mark එකද hash mark එකද? Hash mark එක. hash mark එක. very good. right? okay. එතකොට මොකද්ද මේ checkmate එක? මේ checkmate එක මොකද්ද? දෙවෙනි එකේ මොකද්ද? sorry. පොඩක් ඉන්න මම. වැරදුනා නේ. තුන්වෙනි move එක නෙමෙයි. moves දෙකයි නේද? මේ පළවෙනි එක මේ දෙවෙනි එක. මේ දෙවෙනි ප්‍රශ්නේ උත්තරේනේ අපි ලිව්වේ. right. okay. එතකොට මේක මොන checkmate එකක්ද? Back rank checkmate එක. back rank checkmate. ඔන්න ඔයගේ උත්තර දෙන්න ඕනේ high. right? back rank checkmate එක. okay. right. අපි දැන් තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ බලමු. තුන්වෙනි එක. right. okay. බලමු මොකක්ද තුන්වෙනි ප්‍රශ්නේ? මෙන්න මේක තමයි තුන්වෙනි ප්‍රශ්නේ. right. okay. කට්ටිය ඉක්මනට උත්තරේ හිතන්න තුන්වෙනි එකට. තුන්වෙනි එකට. right. ඔයාලා උත්තරේ හිතන්න මම පොඩි වෙලාවක් දෙන්න. මේ ළමයි ඔයාලට මම ටියුටෝරියල් එක සෙන්ඩ් කරාට පස්සේ ඒක print out එකක් ගත්තද කවුරු හරි? print outs ගත්තද කට්ටිය? අනිවාර්යයෙන්ම print out එකක් අරන් තියාගන්න ළමයි. හොඳේ? ටියුටෝරියල් ගත්තද? ඔව්. good. right. okay. මම මොනවා හරි ටියුටෝරියල් එකක් දුන්නොත් ඒක print out එකක් අරන් තියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද දන්නවද? අපි ටැබ් එකෙන් හරි කම්පියුටරෙන් හරි බලන වැඩේදී ගොඩක් අපේ ඇහැ නිතරම හුරු වෙලා තියෙන්නේ පොතක තියෙන දේවල් බලනවා තමයි. right. එතකොට print out එකක් අරගෙන අතේ ටියුටෝරියල් එක තිබුණා නම් හරි ලේසියෙන් අපිට ඒකේ උත්තරය හොයාගන්න පුළුවන්. right. අපිට පොලේ බලන්නත් පුළුවන්. නිකන් ටැබ් එක දිහා බලාගෙන එහෙම ඉන්න ඕනේ නැහැ. ඒකේද මම මොනවා හරි ටියුටෝරියල් එකක් මොනවා හරි WhatsApp කරොත් ඔයාලට group එකට දැම්මොත් ඒක print out එකක් ගන්න පුළුවන් නේද? right. ගන්න බැරි නම් කමක් නැහැ. print out ගන්න පුළුවන් නම් print out එකක් අරන් තියාගන්න. එතකොට ලේසි උත්තර ලියන්න. එතකොට ඔයාලට පොලේ උත්තර ලියන්නත් පුළුවන් නේ පෑනකින් හරි පැන්සලකින් හරි. right. අපි තුන්වෙනි ප්‍රශ්නේ උත්තරය ඉක්මනට set up කරගමුකෝ. තුන්වෙනි ප්‍රශ්නේ. okay. ඊළඟට ඉක්මනට question එක set up කරමු අපි. තුන්වෙනි ප්‍රශ්නේ. okay. ඊය කරා board එක පෝන්ස්ලා තුනක් හිටියා මෙහෙම king හිටියා rook හිටියා ඊට පස්සේ ආයෙ මෙතන පෝන්ස්ලා දෙන්නෙක් හිටියා මෙතන bishop කෙනෙක් හිටියා අස්සෙන් එතන queen කෙනෙක් හිටියා ආයෙ මෙතන knight කෙනෙක් හිටියා නේද? දැන් අපි black ගේ පැත්තේ හදමු. okay.
කිං හිටියා මෙතන කොනේ බ්ලැක් පෝන්ස්ලා දෙන්නේ හිටියා බ්ලැක් පෝන්ස්ලා දෙන්නේ මෙතන හිටියා කොන් කෙනෙක් හිටියා මෙතන රුක් කෙනෙක් හිටියා මෙතන බිෂොප් කෙනෙක් හිටියා මෙතන කුයින් හිටියා ඉතරයි දිත්තු ඕනේ okay good right මේකට පොසිෂන් එක ඔන්න තමයි ඔන්න තුන්වෙනි පොසිෂන් එක right okay දැන් මට උත්තරේ බලලා උත්තරේ හොයාගත්ත ළම අත උස්සන්න බලන්න දැන් කට්ටිය මට බෝඩ් පොසිෂන් එක දිහා බලනවා two participant raised hand good right දෙන්නේ උත්තරේ හම්බෙලා අත උස්සලා තියෙනවා right අනික කට්ටියත් බලන්න කොසඳ රන්දීප් වංශික try කරන්න උත්තරේ බලන්න right උත්තරේ හොයන්න බලන්න මම ඇත්තටම ගිය සතියේ කරපු පාඩමේ ටියුටෝරියල් එක තමයි අපි මේ ඩිස්කස් කරන්නේ okay good වංශිකත් උත්තරේ හොයාගෙන right අනික කට්ටිය okay කො රන්දීප් කොසඳ උත්තරේ බලන්න right මම හොයාගත්තා. හරි good කවුද හොයාගත්තා කියලා කිව්වේ ඔසඳද රන්දිව්. රන්දීප් හරි රන්දිව් sir. okay වංශික උත්තරේ කියන්න බලන්න මේකට මොකක්ද උත්තරේ කො කියන්න බෑට වංශික උත්තරේ පළවෙනිය දීම මොකද්ද Knight F7. knight f7 okay අපි බලමු knight f7 නාම මොකද්ද වෙන්නේ check එකක් නේද Check. check එකක් කින්ට right කින්ට check එකක් එනවා ඊට පස්සේ මොකද කරන්නේ black මොකද කරන්නේ king මේ කොටුවට යයි ඊට පස්සේ දැන් checkmate එකක් තියෙනවාද දැන් මොකද කරන්නේ Knight H6. knight h6 check okay ආයම මේ කොටුවට යයි okay okay right okay මම හිතන්නේ ඒ ගියපු ඇදීම එච්චර හරි නැහැ right okay එතන එහෙම ගිහිල්ලා checkmate එකට යන්න පුළුවන් right මොකද එතකොට මම කියන්නේ knight f7 move එක වැරදි කියලා knight f7 move එකට ගිහිල්ලා checkmate එකට යන්න පුළුවන් මේ අවස්ථාවේ මට ඒක පේනවා නමුත් ඒක වැඩි ලේසි ක්‍රමයකින් මෙතන checkmate කරගන්න පුළුවන් right ඒක හින්දා මට ඕනේ ඉක්මනටම checkmate කරගන්න පුළුවන් ලේසි උත්තරේ right knight f7 check කරලා පොඩ්ඩක් මෙතන moves කීපයක් ඇදලා checkmate එකට යන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි හරි checkmate එක මම බලාපොරොත්තු වෙන්නේ අඩුම ඇදීම් ගණනකින් ඉක්මනටම checkmate කරන්න chance එක හොයාගන්න එක. right? දැන් අපි ඉගෙන ගත්ත basic checkmate තුනෙන් එකක් වෙන්නත් එපයි. ඒකින්ද first move එක knight f7 වැරදි කවුද අපේ වංශිකනේ උත්තරේ දුන්නේ. වංශික first move එක knight f7 වැරදි. right? okay? knight f7 නෙමෙයි මම බලාපොරොත්තු වෙච්ච chance එක. කවුරු හරි උත්තරේ හම්බුණා නම් මට කියන්න බලන්න. කොහොම තව කවුද? දැන් අත උස්සන්න බලන්න ආයෙම උත්තරේ දාන කට්ටිය. ලවන්‍ය උත්තරේ හම්බුණාද? ලවන්‍ය උත්තරේ හම්බුණාද? ඔසද? සංදීප් වංශික චුට්ටක් හිතන්න බලන්න උත්තරේ. okay අපි ලවන්‍යගේ උත්තරේ අහමුද මොකද්ද කියලා ලවන්‍ය හොයාගත්ත උත්තරේ. okay right ලවන්‍ය කියන්න බලන්න මොකද්ද ඔයාගේ උත්තරේ? first move එක මොකද්ද? White rook E1. white rook e1 ඒකත් හැබැයි ලවන්‍ය මම බලාපොරොත්තු වෙච්ච උත්තරේ නෙමෙයි හොඳේ. ඔක පරක්කු වෙනවා ඇදීම. ඒක නෙමෙයි උත්තරේ. white rook e1 මම කියන්නේ white rook e1 කියන්නේ නරක ඇදීමක් කියලා. white rook e1 හොඳයි. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ checkmate එක නෙමෙයි. මොකද මට ඕනේ පුළුවන් තරම් ඉක්මනටම checkmate කරන්න පුළුවන් chance එක ගන්න ඕනේ මෙතන. right? ලේසියෙන් සහ ඉක්මනින් සහ ලේසියෙන්ම checkmate කරන එක තමයි උත්තරේ තමයි මට ඕනේ. right? එතකොට white rook e1 ගිහිල්ලා moves කීපයකින් checkmate එකට යන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මට බලාපොරොත්තු වෙන උත්තරේ. right? okay? so ඒ උත්තරේ නෙමෙයි ඒක white rook e1 කියන එක නෙමෙයි මම බලාපොරොත්තු වෙච්ච උත්තරේ. රන්දීප් මොකද ඔයාගේ උත්තරේ? කියන්න බලන්න. Knight ගෙන් H7 කපනවා. knight ගෙන් h7 කපනවා ඊට පස්සේ H7 යනවා. ඊට පස්සේ king knight එක කපනවා. ඊට පස්සේ queen E4 කොටුවට අදිනවා. නෑ රන්දීප් එහෙම කරා කියලා checkmate එකක් මට පේන්නේ නෑ. right ඔයා කියන්නේ මේකනේ h1 කැපුවා හරිද? rook ගෙන් h7 කැපුවා ඊට පස්සේ king කපනවා ඊට පස්සේ rook queen e4ද මොකද ඔයා කිව්වේ queen e4 කොටුවට දාලා check එකක් දෙනවා නේද? හැබැයි ඒතකොට checkmate එකක් වෙනවද?
ආඩ queen e4 දාලා checkmate check එකක් දෙන්න බෑ පුතේ මේ මෙතන ඉන්න bishop එක කැපෙනවා. තේරුණාද? ඒක ඇදීමත් හරි උත්තරයක් නෙවෙයිනේ. right okay. කො සුට්ටක් හිතන්න වංශික. ඔයාලට වෙනස් උත්තරයක් හම්බුණාද? ඔව් සර්. ඔව් කියන බලන්න මොකද උත්තරේ? Queen Queen G8. හරි. ඊට පස්සේ ලයිට් එක දාන්න පොල්වා දෙන්නේ. ඊළඟ ඇදීම මොකද්ද වංශික? අඩු වෙලා. හැබැයි මම බලාපොරොත්තු වෙච්ච ඇදීම ඒක තමයි ළමයි. right අපිට පුළුවන් ලේසියම මෙතනදී black ව checkmate කරන්න මෙන්න මේ විදියට. පළවෙනි ඇදීම මොකද්ද? අපිට පුළුවන් දැන් බලන්න මේ queen ට මේ bishop ගේ support එක තියෙනවනේ. queen ට bishop ගේ support එක තියෙනවනේ. ඒකින්ද අපි කෙලින්ම අපිට පුළුවන් queen ව g8 එකට ගිහිල්ලා right black king ට check එකක් දෙන්න. right black king ට check එකක් දෙන්න. black king ට check එකක් දෙනවා. අපි මොකද කරන්නේ? queen ව g8 එකට ගිහිල්ලා black king ට check එකක් දෙනවා. නම් bishop ගේ support එක තියෙන හින්දා black king ට පුළුවන් ද මේ white queen එක කපන්න? black king ට පුළුවන් ද white queen එක කපන්න bishop ගේ support එක තියෙන හින්දා? කො උත්තර දෙන්න. බෑ සර්. බෑ කපන්න බෑ. ඇයි? bishop ගේ guard එක තියෙනවනේ. bishop ගේ guard එක තියෙනවනේ queen ට. ඒක හින්දා black king ට කවදා මේ bishop ගේ guard එක තියෙන හින්දා bishop ගේ guard එක තියෙන හින්දා queen ට මේ bishop ගේ guard එක තියෙන හින්දා queen ට king ට queen ව කපන්න බෑ. හැබැයි black ගේ rook කෙනෙක් ඉන්නව නේද මේ black rank එකේ. මේ rook කෙනෙක් ඉන්නවනේ A8 වල. මේ rook ගෙන් මේ queen ව අනිවාර්යයෙන්ම කපන්න වෙනවා black ට. ඇයි? නැත්තම් checkmate නේ. දැන් queen ව මෙතෙන්ට දැම්මම මෙතන checkmate නේද? මෙතන checkmate වෙනවනේ. දැන් queen ව g8 එකට ගිහිලා king ට check එකක් දුන්නාට පස්සේ king ට මෙයාව කපන්නත් බෑ. king ට වෙන කොටුවකට යන්නත් බෑ. මේ check එක cover කරන්නත් බෑ. right? හැබැයි ඇත්තටම king ට කපන්න බැරි වුණාට තව ඉත්තෙක්ගෙන් මෙයාව කපලා check එකෙන් අයින් වෙන්න පුළුවන්. නැත්තම් black checkmate වෙනවනේ. දැන් මෙතන checkmate වෙන්න බෑනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ queen එක කපන්න ඕනේ. කාගෙන් හරි කපන්න ඕනේ. මෙන්න මෙතන වෙලාවේදී black ඉත්තෙක් ඉන්නවා. rook ගෙන් පුළුවන් මේ queen එක කපලා දාන්න. එතකොට මොකද කරන්නේ? black අනිවාර්යයෙන්ම මේ වෙලාවේදී මේ rook ගෙන් මේ queen එක කපන්න ඕනේ. ඔන්න කැපුවා. ඔන්න කපා ගත්තා. ඔන්න කැපුවා මේ white queen. දැන් මම question එක දිහා බැලුවොත් ඔයාලට පේනවා king එයාගේ ඉච්චොන්ගෙන්ම වට වෙලා හිර වෙලා නේද මේ position එකේ ඉන්නේ. බලන්න මේ වෙලාවේ white ට පුළුවන් ද knight කෙනෙක්ගෙන් වගේ check එකක් දෙන්න මේ king ට. ඔයා ඉගෙන ගත්තනේ smothered mate එක. smothered mate එකේ මොකද්ද මම කියලා දුන්නේ? king ඉච්චොන්ගෙන් වට වෙලා හිර වෙලා ඉන්නකොට ප්‍රතිවාදී knight කෙනෙක්ගෙන් check එකක් ඇවිල්ලා checkmate වෙනවා නම් අපි ඒකට මොකද කියන්නේ? smothered checkmate එකක් නේද? දැන් මෙතන බලන්න පළවෙනි ඇදීම මොකද්ද කරේ? පළවෙනි ඇදීම අපි queen ව g8 දාලා check එකක් දුන්නා. ඉතින් king ට කපන්න බෑ. අනිවාර්යයෙන්ම checkmate වෙන හින්දා rook ගෙන් කපන්න වෙනවා queen. ඔන්න queen ගේ rook කැපුවා. දැන් මොකද්ද white කරන්න පුළුවන්? white ලේසියෙන්ම පුළුවන් knight f7 කොටුවට දීලා මේ king ට check එකක් දෙන්න. black king ට check එකක් දෙන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? king එයාගේ තොන්ගෙන්ම වට වෙලා හිර වෙලා ඉන්න වෙලාවක මේ white knight ගේ මේ විදිහට check එකක් ආවොත් ඒක checkmate එකක් නේද? ඒක checkmate එක. ඒක checkmate එකක්. හැමෝම පිළිගන්නවනේ මේක checkmate එකක් කියලා. කො උත්තර දෙන්න හැමෝම. unmute කරලා උත්තර දෙන්න හැමෝම. ඔසද ලවන්‍ය වංශික රන්දීප් මේක checkmate එකක් නේද? ඔව් checkmate checkmate මේ checkmate එකට මොකද්ද කියන්නේ? මොකද්ද මේකට කියන නම? Smothered checkmate. මේ checkmate එකට කියන නම මොකද්ද? Smothered checkmate. කො මට ඇහෙන්නේ නැහැ. කො කියන්නේ? Smothered checkmate. මොන checkmate ද? Smothered checkmate. smothered checkmate. මේකට කියන්නේ smothered checkmate. right? okay අපි උත්තර ලියමුකෝ. මොකද උනේ? මොකද පළවෙනි ඇදීම අපි කරේ? තුන්වෙනි එක. පළවෙනි ඇදීම මොකද්ද අපි කරේ? අපි කරන්නේ queen ව g8 square එකට දාලා queen. ඔයාලට මගේ notepad එක පේනව නේද හැමෝටම? හැමෝටම පේනවනේ? notepad එකේ මම ලියන එක පේනව නේද? මම මේ notepad එකේ ලියන එක පේනවනේ ළමයි හැමෝටම type කරන එක? ඔව් සර්. ඔව් අපි මොකද කරේ? queen ව g8 square එකට දීලා check එකක් දැම්මා. මොකද්ද අපි කරන්නේ? queen g8 check. Q capital Q කියන්නේ queen g8 square එකට ගියා q g8 check එකක්.
check එක කියන්නේ මොකද්ද plus mark එක right ඊට පස්සේ මොකද කරන්නේ black checkmate වෙන හින්දා අනිවාර්යයෙන්ම ඒ queen කපන්න ඕනේ කපන්න පුළුවන් කාගෙන්ද rook ගෙන් එහෙනම් rook cut g8 නේ එතකොට rook black කරන්නේ මොකද්ද එයාගේ rook ගෙන් capital R rook ගෙන් කැපුවා ඒකින්ද x g8 right rook ගෙන් g8 square එකේ ඉන්න ඉත්තව කැපුවා එතකොට අපි කොහොමද ලියන්නේ rook cut g8 එතකොට කියනවා r x g8 ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ සුදුට පුළුවන් එයාගේ මේ rook කෙනෙක් ඉන්නවනේ මෙතන sorry rook නෙමෙයි ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ සුදු කරන්නේ එයාගේ knight f7 කොටුවට ඇදලා check එකක් දෙනවා right ඊට පස්සේ මොකද කරන්නේ knight f7 ඒක නිකන් just a check එකක්ද නැත්නම් checkmate වෙනවා නේද එහෙනම් checkmate symbol එක දානවා hash එහෙනම් මේ මොන checkmate එකක්ද මේක smoother checkmate එක right smoother checkmate එක අපොඩම තේරෙනවා නේද තුන්වෙනි ප්‍රශ්න උත්තරේ හරි okay දැන් අපි හතරවෙනි එක බලමු right හතර බලන්න හතරවෙනි ප්‍රශ්න උත්තරේ බලන්න හතර හරි හිතන්න බලන්න හතරවෙනි ප්‍රශ්න උත්තරේ කට්ටිය හැමෝම හතරවෙනි ප්‍රශ්න උත්තරේ හොයන්න okay මම එතන සෙටප් කරගන්නම් question ඒ තමයි ඔයාලට කිසි මොකක් හරි තැනක් මම පැහැදිලි කරනවා උත්තරයක් ක්ලියර් නැත්නම් හරි තේරුනේ නැත්නම් හරි අනිවාර්යයෙන්ම මට කියන්න හොඳේ right මම හිතනවා ඔයාලට මම කියලා දෙනකොට තේරෙනවා කියලා ඒකයි මම ඒ ප්‍රශ්න ඉවර කරලා ඊළඟ ප්‍රශ්නෙට යන්න මොනවා හරි ඔයාලට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් හරි මට ක්ලියර් නැත්නම් හරි මම කිව් එක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ සර් ක්ලියර් නෑ කියලා ඒ black book කෙනෙක් දාන්න පුළුවන් අපිට පොතේ ඊට පස්සේ පොල්ලා දෙන්නේ කියනවා එතන okay right මේක තමයි මොකද හතරවෙනි ප්‍රශ්නේ නේද හතරවෙනි ප්‍රශ්න උත්තරයක් බලන්න හතරවෙනි ප්‍රශ්නේ බලන්න හතරවෙනි ප්‍රශ්නේ මොකද white to move නේ හතරවෙනි ප්‍රශ්නේ කියන්න බලන්න ඒකේ උත්තරේ පොඩ්ඩයි ළමයි මට මේ හිතන්නේ මේ පොසිෂන් එකේ මොකක් හරි අවුලක් තියෙනවා හරි කමන්නේ මට කියන්නකෝ මේක white to move මේකේ උත්තරේ මොකද්ද මේක හරි ලේසි වගේ Oh my god. මොකද උත්තරේ මේකේ Queen is ලවන්‍ය මොකද උත්තරේ sir. ඔව් කියන්න Queen E8. Queen E8 නේ මේක ලේසි නේද මම හිතන්නේ මේක හරි පොඩ්ඩක් කියනකො ළමයි තප්පරයක් දෙන්නකො මම මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අමාරු කරන්න right මේක ලේසි වැඩිනේ මේක නිකන් just check එක දින්න ගාම checkmate වෙනවනේ මම ඔයාලට මම මේක ටිකක් පොඩ්ඩක් වෙනස් කරන්නම්කෝ මම මෙතන තව ඉත්තෙක් දාන්නම්කෝ එතකොට ඉවරයිනේ right පොඩ්ඩක් මට දෙන්න මේ position එක ලේසි වැඩි මේ මේ puzzle එක right ඒකින්ද මම මේක පොට්ටි වෙනසක් කරනවා okay මම මෙතනට දාන්නම් black bishop කෙනෙක් වගේ right හරි ටියුටෝරියල් එකේ මම ඔයාලට කියනවා වගේ ළමයි ටියුටෝරියල් එකේ බිෂොප් කෙනෙක් හිටියේ නැහැ right g6 ස්ක්වයර් එකේ මම පොඩ්ඩක් ඒ බිෂොප් වෙ නැති වුණාම පොසිෂන් එක ලේසියිනේ ඩක් ගාලා කොයිනවා e8 ස්ක්වයර් එකට ගිහලා චෙක් එකක් දීලා බ්ලැක් කින්ව චෙක්මේට් කරන්න පුළුවන් right ඒකින්ද මම පසල් එක පොඩ්ඩක් අමාරු කරනවා මම බිෂොප් කෙනෙක්ව දැම්ම g6 ස්ක්වයර් දැන් කොටුවට දැන් උත්තරේ ටිකක් ලේසි නෑ right ඒ කට්ටිය හිතලා බලන්න මට උත්තරේ කියන්න බලන්න okay right උත්තරේ හම්බෙච්ච ළමයි අත උස්සන්න බලන්න okay රන්දීප් උත්තරේ හම්බුණාද good okay right අපි තව විනාඩියක් දෙමු අනිත් කටියට උත්තරේ හම් වෙනකන් ලවන්‍ය වංශික ඔසඳ right අනිත් කටිය try කරන්න රන්දීප්ට උත්තරේ හම්බුණානේ මම රන්දීප්ගෙන් උත්තරේ ගන්නම් ඔයාලට මුලින්ම උත්තරේ හම්බෙච්ච okay right ටියුටෝරියල් එකේ මම ඔයාලට මතක් කරනවා ආයෙම ටියුටෝරියල් එකේ g6 කොටුවේ බිෂොප් කෙනෙක් නැහැ එතකොට g6 කොටුවේ බිෂොප් කෙනෙක් නැති හින්දා උත්තරේ හරිය ලේසියෙන්ම ගන්න පුළුවන් මේකට right උත්තරේ ලේසියෙන්ම ඔයාලට හොයාගන්න පුළුවන් මම ඒකෙන්ද question එක පොඩ්ඩක් අමාරු කරනවා right ඒකින්ද මම g6 කොටුවට බිෂොප් කෙනෙක්ව දානවා okay දැන් මට උත්තරේ හිතලා දැන් උත්තරේ මට කියන්න කට්ටිය right okay රන්දීප් උත්තරේ මොකද්ද රන්දීප් unmute කරලා උත්තරේ කියන්න රන්දීප්නේ මුලින්ම අත ඉස්සුවේ okay දැන් උත්තරේ මොකද්ද Queen
E7 කොටුවට දානවා. queen ව e7 කොටුවට දැම්මම පුතේ කැපෙනවනේ black rook එක. හරි පොඩේ. හරි okay. queen ව e7 කොටුවට දානවා නේද? queen e7 කොටුවට දානවා. ඊට පස්සේ ඊට පස්සේ රුක් ගෙන් queen එක කපනවා. rook ගෙන් queen එක කපනවා. okay. ඊට පස්සේ ඊට පස්සේ අපේ white rook ව C8 කොටුවට දානවා. c8 කොටුවට දානවා. ඊට පස්සේ checkmate එතකොට. ඊට පස්සේ හිතමු දැන් bishop කෙනෙක් ඉන්නවනේ. ඒක හිතමු black මෙහෙම bishop එක මෙතනින් දැම්මා කියලා. ඊට පස්සේ checkmate නෑනේ. නන්දි මොකෝ checkmate නෑ නේද? ඔව් නේ checkmate නෑ එහෙම ඇද්දොත්. okay ඉතින් පස්සට ගමු උත්තරේ. okay right okay ලවන්‍ය ලවන්‍ය try කරන්න උත්තරේ. ලවන්‍ය මොකද උත්තරේ? කියන්න. රුක් ව H4 කොටුවට දාලා wait රුක්ව h4 කොටුවට දාලා ඒ කියන්නේ රුක්ක දානවා මෙතෙන්ට නේද? ඊට පස්සේ ඊට පස්සේ black then black to move right then black to move රුක්ව h4 කොටුවට දාමකට පස්සේ black to move okay අපි දාමු සුදු black අදී මේ වගේ ඇති හරි ඊට පස්සේ සර් ඊළඟට white rook ව දාන්න ඕන H7 කොටුවට. දැන් white rook h7 දැම්මොත් මොකද වෙන්නේ? rook කැපෙනවනේ. දැන් මොකද කරන්නේ? එහෙම බෑ. එහෙම checkmate එකට යන්න බෑ. okay okay right චුට්ටක් හිතන්න. තාම පොඩි වෙලාවක් දෙන්න. okay කට්ටිය හැමෝම හිතන්න. වංශික රන්දීප් හිතන්න කොහොමද අපි මෙතන white checkmate එකට යන්නේ? okay චුට්ටක් හිතන්න. right දැන් මම bishop හිටියේ නැත්තම් උත්තරේ හරි ලේසියෙන්ම ගන්න පුළුවන් නේද? කිලිම queen ව e8 දැම්මා checkmate right දැන් හැබැයි පොඩ්ඩක් වෙනස් කරා මම position එක. මම bishop කෙනෙකුත් දැම්මානේ. position එක දැන් උත්තරේ හිතන්න බලන්න හැමෝම. ඔසද? දැන් උත්තරේ පේනවා වගේද? try කරන්න ඕනේ tutorial එක දැන් මම අද දැන් උත්තර ක්ලාස් එකේ කියලා දුන්නාත් මේ පුළුවන් වුණා ආයෙම ඔක්කොම puzzle එකේ තියෙන tutorial එකේ තියෙන puzzles ඔක්කොම ආයෙම තනියම උත්තර හොයන්න try කරන්න right දැන් ක්ලාස් එකේදී මම පුළුවන් ප්‍රමාණයක් කරනවා මම හිතන්නේ ඔක්කොම කරන්න පුළුවන් වෙයි කියලා ක්ලාස් එකේ right ඒ උනාට මේ තනියමත් උත්තර try කරන්න ඕනේ okay මොකෝ උත්තරේ අමාරු වගේද සර්ගේ help එකක් ඕනේද ඔයාලට පුළුවන් කියලා හිතනවා right කො නන්දි උත්තරේ බලන්න කොහෙද ලවන්‍ය උත්තරේ හම්බුණාද sorry මම දැක්කේ නෑ හරි කියන උත්තරේ ලවන්‍ය white queen ව H3 කොටුවට දානවා. ආයෙම කියන බබි මට ඇහුන්නේ නැහැ මොකද white queen ව H3 කොටුවට දානවා. පුතේ මේ රුක් ඉන්නේ මෙතන හොඳේ රුක් ඉන්නේ c4 square එකේ right මම ඔයා කලින් අදින්න කිව්ව හින්දා මෙතෙන්ට ඇද්ද මට ඒක පස්සට ගන්න අමතකුයි right මෙන්න මේක තමයි ඔරිජිනල් question එක ටියුටෝරියල් එකේ තියෙන bishop නැතුව දැන් bishop කෙනෙක්ව දැම්මම දැන් උත්තරේ හිතන්න මොකද උත්තරේ ඔව් queen H3 කොටුවට දාන්න queen h3 කොටුවට දාන්න මෙතෙන්ට ඊට පස්සේ මොකද කරන්නේ හරි එනවා පොඩි හෙල්ප් එකක් දෙන්නම්කෝ රයිට් අපිට ක්ලාස් එකේ ලොකු වෙලාවකුත් නැති හින්දා මට ලොකු වෙලාවක් දෙන්න බෑ ඔයාලට හිතන්න. ඒක තමයි මම හෝම්වර්ක් එකක් විදියට දුන්නේ. එතකොට ඔයාලට ලොකු ඕන වෙලාවක් අරගෙන හිතන්න පුළුවන් ප්‍රශ්න උත්තරේ. රයිට්. ඕකේ මම උත්තරේ කියලා දෙන්නම්කෝ. හරි ලේසි මේකට උත්තරේ. දැන් ඔයාලට පේනවද ළමයි? බ්ලැක් එකේ ඉන්නේ මේ රුක්. මේ රුක් ඉන්නවනේ. රයිට්. දැන් වයිට් try කරන්න ඕනේ. දැන් වයිට් ඉත්තෝ දෙන්නෙක් ඉන්නවා. කවුරු හරි ඉත්තෙක් බෑක් රෑන්ක් එකට ගිහිල්ලා චෙක් එකක් දෙනොදී චෙක්මේට් කරගන්න පුළුවන් කියලා පොඩි අදහසක් ඔයාලට එන්න ඕනේ මේක දැක්ක ගාම. රුක් හරි කුයින් හරි දෙන්නම බෑක් රෑන්ක් එකට ගිහිල්ලා චෙක් එකක් දුන්නොදී මෙයාව මේ චෙකින්ව චෙක්මේට් කරන්න ඕනේ කියලා දැක්ක ගාම පේන්න ඕනේ. මොකද මේව බෑක් රෑන්ක් එකට ගියේ කින්ට චෙක් එකක් ආවොත්
කින් චෙක්මේට් වෙනවා. මොකද කින් ඉන්න තැන අනුව කින්ට පැනලා යන්න විදියකුත් නැහැ. මේ පෝල්ලා දෙන්නෙක් ඉන්නවා. රයිට් කවර් කරන්න විදියකුත් නැහැ. රයිට් ඉත්තෝ නැහැනේ. මේ බිෂොප් සහ ක්වීන් විතරනේ ඉන්නේ. හැබැයි මෙතනදී ඔයා පොඩ්ඩක් බැලුවොතින් පේනවා මෙතන අර ක්වීන් මෙන්න මෙතෙන්ට දාලා චෙක් එකක් දෙන්න බෑ. ක්වීන් මෙතෙන්ට දාලා චෙක් එකක් දුන්නොත් වෙන්නේ මොකද? බිෂොප් ගෙන් කැපෙනවා නේ. බිෂොප් ගෙන් කැපෙනවානේ. ඒකින්ද ක්වීන් මෙතෙන්ට දාලා චෙක් එකක් දෙන්න බෑ. රයිට්. දැන් අපිට බලන්න ඔයාලට පේනවද මේ ක්වීන් ගෙන් අටැක් වෙලා තියෙනවා මෙන්න මේ කොටුවට. ඒ වගේම මේ රුක් ගෙනුත් අටැක් වෙලා තියෙනවා මේ කොටුවට. රයිට්. දැන් මෙතන රුක් කෙනෙක් ඉන්නවනේ. දැන් හිතන්න අපි මේ වගේ වෙලාවක රයිට් මේ වගේ වෙලාවක වයිට් නේ අදින්න තියෙන්නේ. වයිට් අදින්න තියෙනවනේ. ඕන වයිට් පුළුවන්. එපා කියන්න සර්. වයිට් පුළුවන් ලේසියෙන්ම මේ ක්වීන් මෙතෙන්ට දාලා චෙක් එකක් වගේ දෙන්න. චෙක්. ක්වීන් මේ කොටුවට දාලා චෙක් එකක් දෙන්න පුළුවන්. සර් ඒ වුණත් රුක් කපනවා නේ ක්වීන්ව. හරි රුක් කපනවා. රුක් කපනවා. මන් දන්නවා. රුක් කපනවා. රයිට්. රුක් ගෙන් යාව කපයි. එයාට පේනව නේද? මේ රුක් කෙනෙකුත් ඉන්නවා ආයේ මේ A ස්ක්වයර් එකට ටැග් කරගෙන. දැන් ආයේ සුදුරන chance එක තියෙන්නේ. රුදුර පුළුවන් ආයේ මර රුක් කපන්න මේ රුක් එක. කපලා ආයෙම චෙක් එක. දැන් මොකද වෙන්නේ? චෙක්මේට් තාම. ඔව් සර්. නෑ චෙක්මේට් නෑ. මේ බිෂොප් කෙනෙක් ඉන්නේ පුතේ. යාර පුළුවන් බිෂොප් එක කවර් කරන්න මෙතෙන්ට. රුක්ට පුළුවන් ආයෙම මේ බිෂොප් එක කපලා චෙක් එකක් දෙන්න. දැන් චෙක්මේට්. තේරුණාද? කිසි ප්‍රශ්නයක් නැතුව අනිවාර්යයෙන්ම චෙක්මේට් කරන්න පුළුවන් වුණා. කොහොමද චෙක්මේට් කරේ අපි? මුලින්ම අපි කරන්නේ ක්වීන්ව C8 කොටුවට දාලා කින්ට චෙක් එකක් දුන්නා. අනිවාර්යයෙන්ම චෙක්මේට් වගේනේ. එතකොට ඔප්ෂන්ස් දෙකයි තියෙන්නේ. එක්ක රුක් ගෙන් ක්වීන්ව කපන්න ඕනේ. එහෙම නැත්නම් බිෂොප් ගෙන් කවර් කරන්න ඕනේ. බිෂොප් ගෙන් කවර් කරන වැඩේ කරන්නේ නැහැ. බිෂොප් ගෙන් කවර් කරොත් ක්වීන් ගෙන් ඒ බිෂොප් එක කවලා බ්ලැක් කින් චෙක්මේට් වෙනවා. ඒකද බිෂොප් ගෙන් කවර් කරන්නේ නැහැ. බ්ලයිට් කරන්නේ රුක් ගෙන් ක්වීන්ව කපන. හරිද? දැන් අපේ තව රුක් කෙනෙක් ඉන්නවනේ. ඒ රුකුත් ඒ ස්ක්වයර් එකට අටැක් වෙලා නේ. අපිට පුළුවන් ඒ රුක් ගෙන් ඒ රුක් ක්වීන් මේ බ්ලැක් රුක් එක කපලා චෙක් එකක් දෙන්න. චෙක්. චෙක්මේට් නේ. චෙක්මේට් එකෙන් බේරෙන්න තියෙන එකම එක ඇදීමයි බ්ලැක්ට බිෂොප් ගෙන් චෙක් එක කවර් කරගන්න. රයිට්? බිෂොප් ගෙන් චෙක් එක කවර් කළාම ඔන්න සුදුර පුළුවන් ආයෙම බිෂොප් එක කපලා චෙක් එකක් දෙන්න. දැන් චෙක්මේට්. දැන් චෙක් එකෙන් බේර ගන්න විදියක් නැහැ බ්ලැක්ට. තේරුණාද? පොඩ්ඩක් දිගයි මූස් ටිකක් වැඩිපුර ඇත්තා. නමුත් ඒ වුණාට අනිවාර්යයෙන්ම චෙක්මේට් එකට යන්න පුළුවන් පාර තමයි ඒක. හැමෝටම තේරුණාද? හැමෝටම තේරුණාද උත්තරේ? ඔව් සර්. ඕකේ. මුලින්ම අපි මොකද්ද කරේ? මුලින්ම අපි කරේ ක්වීන්ව C8 ස්ක්වයර් එකට දාලා චෙක් එකක් දැම්මා. ඊට පස්සේ මොකද්ද කරේ බ්ලැක්? රුක් ගෙන් C8 ස්ක්වයර් එකේ ඉන්න ක්වීන්ව කැපුවා. ඊට පස්සේ සිදු මොකද්ද කරේ? රුක් ගෙන් ආයම C8 ස්ක්වයර් එකේ ඉන්න බ්ලැක් රුක්ව කැපුවා. කපලා චෙක් එකක් දුන්නා. ඊට පස්සේ බ්ලැක්ට මොකද කරේ? එකම එක ඇදීමයි තිබ්බේ. බිෂොප් මොන කොළුවට දාන්න තිබුණේ? බිෂොප් මොන කොළුවට දැම්මේ? බිෂොප් E8 ස්ක්වයර් එකට එහෙමනේ චෙක්. රුක්ගෙන් කැපුවා. රුක්ගෙන් කපලා චෙක් වුණාම බිෂොප් E8 ස්ක්වයර් එකට දාලා චෙක් එක කවර් කරා. බිෂොප් E8 ස්ක්වයර් එකට දාලා චෙක් එක කවර් කරා. දැන් පුළුවන් ආයෙම සුදුට රුක්ගෙන් E8 ස්ක්වයර් එකේ කරන ඉත්තව කපලා චෙක්මේට් එකක් දෙන්න. තේරුණාද හැමෝටම? එතකොට මේක මොන චෙක්මේට් එකක්ද ළමයි? මේක මොන චෙක්මේට් එකක්ද? මේක මොන චෙක්මේට් එකක්ද? හැමෝම කියන්න බලන්න. මේක මොන චෙක්මේට් එකක්ද? බ්ලැක් රෑන්ක්. හරියට මේක checkmate බ්ලැක් රෑන්ක් චෙක්මේට් එක නේද? බ්ලැක් කින් 8 රෑන්ක් එකේ ඉන්නකොට පෝන් ලගේ පිටිපස්සේ රුක් කෙනෙක්ගෙන් බැක් රෑන්ක් එක දිගේ චෙක් එකක් දීලා චෙක්මේට් කරනවා නම් අපි ඒකට මොකද කියන්නේ? බැක් රෑන්ක් චෙක්මේට් කියලා. රයිට්? ඉතින් එහෙනම් මේක මොකද? බැක් රෑන්ක් චෙක්මේට් එක. Okay, බැක් රෑන්ක් check. Okay. Right. අපි පස්වෙනි ප්‍රශ්නට උත්තරේ බලමුකෝ. පස්වෙනි ප්‍රශ්නේ. right මම හිතන්නේ ළමයි ක්ලාස් එකේ මට ටියුටෝරියල් එකේ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික කරන්න පුළුවන් කියලා. එතකොට මේ සතියේ හෝම්වර්ක් එකකට මම දෙනවා මේ ටියුටෝරියල් එක කම්ප්ලීට් කරන්න කියලා. right පුළුවන් ප්‍රමාණය ක්ලාස් එකේ කරනවා. ඊටු ටික අනිවාර්යයෙන්ම ඔයා ගෙදරදී attempt කරන්න ඕනේ. right දැන් ඔයාලට දැන් back rank check මේ support mates mother mate අද ක්ලාස් එකේත් අපි ගොඩක් කතා කරානේ. ක්ලාස් එකකින් වැඩි වෙලාව අද පාඩම පටන් ගන්නත් මට හම්බුන්නේ නැහැ. right ටියුටෝරියල් එකේ ප්‍රශ්න සාකච්ඡා කරපු ඉඳලා. නමුත් අද පාඩමත් පොඩ්ඩක් පටන් ගන්න ඕනේ. right ඒකින්ද මම මේ ප්‍රශ්නේ කතා කරලා නවත්තනවා. ඊට පස්සේ ඊටු ටික ඔයා ආයෙම try කරන්න. අපි ඒ වුණා next week බලමු. right නැත්නම් අද පාඩම කරන්න මට වෙලාව නැති වෙනවනේ. okay right okay මේ ප්‍රශ්නට උත්තරේ හොයන්න බලන්න. sorry මේක නෙමෙයි. 4 නේ 5 වෙනි එක නේ මේක. okay right මේකට උත්තරේ හොයන්න බලන්න.
question එක set up කරගන්න මට පොඩි වෙලාවක් දෙන්න ළමයි. root කෙනෙක් ඉන්නවා. night කෙනෙක් ඉන්නවා නේද? night කෙනෙක් ඉන්නවා. එතන queen කෙනෙක් ඉන්නවා. එතන black pawns ලා දෙන්නෙක් ඉන්නවා. black king කෙනෙක් ඉන්නවා. sorry black king. එතන black pawn ලා දෙන්නෙක්. black rook ලා දෙන්නෙක් මෙතන එනවා. okay right okay. හරි මේක තමයි ප්‍රශ්නේ. පස්සේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න බලන්න හැමෝම. පස්සේ ප්‍රශ්න right පස්සේ ප්‍රශ්න උත්තරේ හොයන්න බලන්න. ලවන්නේ උත්තරේ හම්බුණාද? මම පොඩි වෙලාවක් දෙන්නම් අනික් කටියට try කරන්න. okay රන්දීප් ඔසද කම්මැලි වෙන්න එපා. වංශික try කරන්න ඕනේ. try කරොත් තමයි අපිට මේ මේක ඔළුවට දාගන්න පුළුවන් right. ලොකු දේවල් නෙවෙයි පොඩි දේවල් තියෙන්නේ. පොඩ්ඩක් ඔළුවට දාගන්න අපි නිකන් හොඳට කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද chess කියන්නේ ළමයි කල්පනා කරන එක. right chess කියන්නේ අපි chess අදින්න පටන් ගන්නවා කියලා කියන්නේ කල්පනා කරන්න කම්මැලි වෙන්න බෑ. right හැම පොසිෂන් එකක්ම ඇනලයිස් කරන්න අපිට පුළුවන් වෙන්නේ. right පොසිෂන් එකේ දිහා බලලා අපිට ඉන්නේ කවුද? අපිට වාසිද? මේ වෙලාවේ අපිට වාසිද? අපි පරදින්නද යන්නේ? අපිට දිනන්න chance එකක් තියෙනවද? අපිට ඉත් එක කපා ගන්න පුළුවන්ද? අපිට checkmate එකට යන්න පුළුවන්ද? right හොඳට කල්පනා කරලා උත්තර හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. right අපි කම්මැලි වුණොත් අපිට මේ කිසි දෙයක් කරන්න බෑ. right right දැන් අපි දන්නවනේ අපි always basic checkmates තුනක් දැන් අපි ඉගෙන ගත්තා. ඒ checkmates තුනෙන් එකක් තමයි අනිවාර්යයෙන්ම tutorial එකේ තියෙන. ඉතින් අනිවාර්යයෙන්ම මේ basic checkmates තුනෙන් එකක් නේ. right okay බලමු කාටද මම chance එක දෙන්නේ. වංශික මොකද පුතේ උත්තරේ? right වංශික කියන බලන්න උත්තරේ. yeah knight g6 knight g6 knight g6 එහෙමද? ඔව් මොන knight ද g6? දැන් knight ලා දෙන්නම අදින්න පුළුවන් g6. මේ knight අදින්නත් පුළුවන් g6. sorry මේ knight අදින්නත් පුළුවන් g6. පොඩ්ඩක් ඉන්නකෝ මම කහ කරන්න. sorry sir f4 knight මොන knight ද අදින්න ඕනේ? f4 knight f4 knight g6 ඊට පස්සේ check නේද? knight f4 knight g6 ගියාම check නේද? right f4 knight g6 check. okay f4 knight g6 check. okay okay f4 knight g6 check. ඊට පස්සේ මොකක් කරයිද black? අපි හිතමු අනිවාර්යයෙන්ම කින්ට දැන් යන්න බෑනේ. මේ කොටුවට යන්න බෑ. මේ knight ගෙන් attack වෙලා. right කින්ට පැනලා යන්න විදියකුත් නැහැ. එහෙනම් black එක කරන්න තියෙන එකම මොකද මේ වෙලාවට knight ගෙන්නේ check එක ඇවිල්ලා තියෙන්නේ. knight ගෙන් check එකක් ආවට පස්සේ කවදාවත් check එක cover කරන්න බෑ. block කරන්න බෑනේ. knight ගෙන් check එකක් ආවොත් අපිට cover කරන්න බෑ. right එතකොට අනිවාර්යයෙන්ම knight ගෙන් check එකක් ආවොත් අපි කරන්න පුළුවන් options දෙකයි තියෙන්නේ. එක්ක check එක දෙන ඉත්තව කපන්න ඕනේ. නැත්නම් king වෙන කොටුවකට අදින්න ඕනේ. knight ගෙන් check එකක් ආවොත් cover කරන්න බෑනේ. එතකොට දැන් මෙතනදී knight ගෙන් check එකක් ඇවිල්ලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේකේ කින්ට යන්න තැනක් නැහැ. okay මේ කොටුවට knight ගෙන් attack වෙලා තියෙනවා. queen ගෙනුත් attack වෙලා තියෙනවා නේද? මේ queen ගෙනුත් attack වෙලා තියෙනවා මේ කොටුවට. එතකොට කින්ට ඒ කොටුවට යන්න බෑ. මේ ඉස්සරහා කොටු දෙකේ pawn ලා ඉන්නවා. එතකොට කරන්න තියෙන එකම එක check එක දෙන ඉත්තව කපන්න විතරයි. දැන් මෙතන check එක දෙන ඉත්ත කපන්න පුළුවන් කාගේද? මේ pawn ගේ. දැන් black එකට පුළුවන් මේ pawn ගෙන් knight එක කපන්න. pawn ගෙන් knight එක කපන්නත් බෑ නේද? pawn ගෙන් knight එක කපන්නත් බෑ. බස් pawn ගෙන් knight කැපුවොත් මොකද වෙන්නේ? pawn ගෙන් knight කැපුවොත් pawn knight ගෙන් කපන්න බෑ. මොකද pawn මේ කොටුවට එන්න බෑ. knight එක කපන්න මේ කොටුවට එන්න බෑ. මෙතන rook කෙනෙක් ඉන්නවා නේද? rook කෙනෙක් ඉන්නේ නේද? දැන් rook මේ diagonal එකේ attack කරගෙන ඉන්නේ kingට. මේ pawn black pawn කෙනෙක් මේ දැන් මේ කහ කොටුවේ කොළ පාට කොටුවේ pawn ඉන්න හින්දා තමයි kingට මේ rook ගෙන් check එකක් නැති වෙලා තියෙන්නේ. ඒකින්ද මේ pawn ගෙන් මෙයාව කපන්න බෑ. කපන්න ගියොත් rook ගෙන් check එකක් ඇරෙනවා යාව. right අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ඕකට කියනවා අපි මේ black pawn pin වෙලා ඉන්නවා කියලා. black pawn pin වෙලා කියන්නේ h7 වල ඉන්න pawn pin වෙලා ඉන්නවා කියලා කියන්නේ. අපි ඉස්සරහට ඔය ඉගෙන ගන්නවා බය වෙන්න එපා. right ඒකින්ද මෙතන මේ pawn ගේ knight එක කපන්න බෑ. ඒ pawn pin වෙලා ඉන්න හින්දා. right එහෙනම් මේක මේ checkmate නේද? එක move එකෙන්ම checkmate. මොකද උත්තරේ? knight f4 වල ඉන්න knight g6 f4 වල ඉන්න knight G6. G6 f4 වල ඉන්න knight G6 ඇද්දම කෙලින්ම checkmate. right f4 වල ඉන්න knight නෙමෙයි මේ E7 වල ඉන්න knight ඇද්දා checkmate නේද ළමයි? එයා ඇද්දා checkmate නේ. මොකද
කින්ට මේ කොටුවට යන්න මේ කින්ට මේ කොටුවට යන්න කින්ට මේ කොටුවට යන්න බෑ මේ queen ගෙන් attack වෙලා තියෙන හින්දා මේ කොටුවට right මේ pawn ගෙන් මේ knight එක කපන්නත් බෑ මේ rook ගෙන් ඒ knight pin වෙලා ඉන්න හින්දා right ඒ හින්දා මොන knight ගෙන් check එකක් දුන්නත් කිසි ප්‍රශ්නයක් නැහැ right එහෙනම් අපිට ඒක උත්තරේ ලියන්න පුළුවන් මොකද්ද knight මොකද්ද knight g6 නේද knight g6 checkmate right knight g6 checkmate මොකද මොන checkmate එකක්ද මේක මේක මොන checkmate එකක් කියලාද අපි ගන්න පුළුවන් මේක මොන checkmate එකක් විදිහට ළමයි ගන්න පුළුවන් අපිට small checkmate මේක support mate නෙවෙයි මේක support mate එකක් කියන්න බෑ ගොඩක් වෙලාවට support mate එකක් කියන්නේ ළමයි ඉත්තෙක්කින් ගාවටම ගිහිල්ලා check කරලා checkmate කරනවා නම් මේක support mate එකක් කියලා කියන්න පුළුවන් right මේක support mate එකක් නෙවෙයි මේක අපිට smothered checkmate එකක් විදිහට ගන්න පුළුවන් right මේක අපිට smothered checkmate එකක් විදිහට ගන්න පුළුවන් smothered check okay right okay හයවෙනි එකත් අපි බලමු ඉක්මනට හයවෙනි එකත් බලමු ඉක්මනට right හයවෙනි එකත් බලමු ඉක්මනට මොකද හයවෙනි ප්‍රශ්නේ හයවෙනි ප්‍රශ්නේ ඒක නේද හයවෙනි ප්‍රශ්නේ හයවෙනි ප්‍රශ්නේ අපි ඉක්මනට ගමු okay here board ඔයාලට මේ බෝඩ් එක දිහා බලන්න ටියුටෝරියල් එක දිහා බලන්න උත්තරේ කියන්න පුළුවන්ද මම සෙටප් කරන්නේ නැතුව හයවෙනි ප්‍රශ්නේ උත්තරේ කාටද කියන්න පුළුවන් ලවන්‍ය මොකද උත්තරේ උත්තරේ මොකද්ද හයවෙනි ප්‍රශ්නේ මේක white rook e1 මේක ඇත්තටම black to move බබි මේක black to move right black තමයි මේක ජයග්‍රහණය කරන්නේ black to move and me මේක black ජයග්‍රහණය කරන්නේ කියන්න මොකද්ද උත්තරේ මේක black ට තමයි අදින්න තියෙන්නේ සර් මම සුදුට උත්තරේ දුන්නේ කවන්නේ හරි මේක සුදුර නෑ ඔව් මේක සුදුර නෙවෙයි පුතේ අදින්න තියෙන්නේ කළුට අදින්න තියෙන්නේ කළු තමයි මේක දිනන්නේ ඔව් කියන්න පුතේ කවුද ඔසන්ද ඒකේ blacks ලා ඉන්නේ වැරදි ranks වල නේද ඔව් වැරදි ranks වල ඉන්නේ blacks ලා ඕකේ හොඳයි කියලා දීපු එක සර් ටියුටෝරියල් එක හදනකොට සර්ට පොඩ්ඩක් වැරදිලා වැරදි rank එකේ තමයි black ඉත්තෝ හදලා තියෙන්නේ ඕකේ ඒක එච්චර හිතන්න එපා උත්තරේ හිතන්න බලන්න මොකද්ද උත්තරේ සර් මං කියන්නද කවුද වංශිකද කවුද රන්දීප් කියන බා උත්තරේ black knight ගෙන් h7 වල ඉන්න pawn එක කපනවා ඊට පස්සේ එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ ඒක නෙවෙයි උත්තරේ black knight ගෙන් h7 වල ඉන්න pawn එක කපන්නේ සර් මං කියන්නද තව චුට්ටක් හිතලා බලන්න ඔව් වංශික කියන්න බලන්න සර් bishop h7 හරියට හරි right දැන් ඔයාලට පේනවනේ මෙතන බිෂොප් උත් ඇටැක් කරගෙන ඉන්නවා h7 ස්ක්වයර් එකට knight උත් ඇටැක් කරගෙන ඉන්නවා h7 ස්ක්වයර් එකට right අපිට knight ගෙන් කැපුවා කියලා චෙක් එකක් වෙන්නේ නැහැ නේ ළමයි චෙක් එකක් තිබුණොත් තමයි checkmate වෙන්නේ හැබැයි ඔයාලට පේනවද bishop ගෙන් h7 කොටුව කැපුවොතින් bishop ගෙන් h7 කොටුවේ ඉන්න pawn එක කැපුවොතින් bishop ගෙන් කින්ට check එකක් right bishop ගෙන් කින්ට check එකක් කින්ට කයාව කපන්න බෑ මේ knight ගෙන් එයාට ආරක්ෂාව තියෙනවා right knight ගෙන් එයාට ආරක්ෂාව තියෙනවා bishop ගෙන් කින්ට check එකකුත් තියෙනවා කින්ට cover කරන්නත් බෑ ඒත් තව කපන්නත් බෑ කින්ට වෙන කොටුවට අදින්නත් නෑ එහෙනම් ඒක checkmate එකක් නේද එතකොට මේක bishop king ළඟටම ගිහිල්ලා check එකක් දීලා checkmate කරනවා knight ගේ ආරක්ෂාවත් එක්ක එහෙනම් ඒකට අපි මොකද්ද කියන්නේ ඒක මොන checkmate එකක්ද support mate ඒක support mate එක right එතකොට knight ගෙන් pawn කැපුවා කියලා checkmate වෙන්නේ නැහැ අපිට knight ගෙන් ආරක්ෂාව තියාගෙන bishop ගෙන් පුළුවන් h7 pawn එක කපලා checkmate එක දෙන්න right එතකොට උත්තරේ මොකද්ද මේකට එන්නේ හැමෝටම තේරුණා නේද එතකොට හරියට උත්තරේ bishop cut h7 checkmate right bishop ගෙන් h7 ඉන්නේ තව කැපුවොත් පුළුවන් checkmate කරන්න තේරුණානේ තේරුණාද හැමෝටම right ප්‍රශ්න 6ක් අපි ක්ලාස් එකේ කතා කරා right තාම කොච්චර ප්‍රශ්න තියෙනවද මේ ටියුටෝරියල් එකේ
තව තියෙනවා 6යි 6යි තව 6ක් තියෙනවා right ප්‍රශ්න 12ක් තියෙනවා එහෙනම් මේ ඉතුරු 6 ඔයා homework විදිහට කරන්න ඕනේ පුළුවන් ද හැමෝම complete කරන් එනවද next week යනකොට tutorial එක ප්‍රශ්න 6යි තියෙන්නේ right එහෙනම් next week යනකොට හැමෝම tutorial එක complete කරන් එන්න ඕනේ තේරුණානේ ලවන්‍ය ප්‍රශ්න තියෙනවද right ප්‍රශ්න තියෙනවද මේ tutorial එකේ සාකච්ඡා කරපු මේව ගැන තියෙනවද මොනවාරි ප්‍රශ්න තියෙනවද නැත්නම් ටියුටෝරියල් එක සම්පූර්ණ කරපු කට්ටියට මොනවා හරි ටියුටෝරියල් එකේ අමාරු ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවද උත්තර හොයාගන්න බැරි වෙච්ච සර්ට ක්ලාස් එකේ කරන්න කියන්න බලන්න මොනවා හරි අමාරු ප්‍රශ්න හරි තියෙනවද නැත්නම් මේ next week වෙනකන් ආඩ ඉතුරු 6 කරන්න try කරන්න කාලය ඕනේ කියන්න බලන්න ඉක්මනට ළමයි ඉක්මනට ඔව් ලාවන්‍ය මොනවා ප්‍රශ්නයක් තියෙනවද කියන්න සර් මං කාලය ගන්නම්. හරි කාලය ගන්න. ඕකේ good. අනිත් කට්ටියත් එහෙනම් කාලය ගන්න. හොඳේ? next week වෙනකම් මම කාලය දෙනවා හැමෝටම. next week අනිවාර්යයෙන්ම tutorial complete කරන්න. right? අද class එකේ කරපු ඒවත් උත්තර ලියාගත්තා නම් ඒ උත්තර ටික අම්මගලා ආයෙම උත්තර තමන් තනියම උත්තරේ ලියන්න try කරන්න. okay? good. right? okay. හරි. එහෙනම් අපි tutorial එකේ ප්‍රශ්න සාකච්ඡා කරගෙන නැවතුවා. right? අපි එහෙනම් අද පාඩමට දැන් යමු. okay? right අපි මොකද්ද මුලින්ම කතා කරේ අපි ගිය සතියේ කතා කරා right අපි ගිය සතියේ අපි කතා කරා basic checkmates right basic checkmates අපි ගිය සතියේ කතා කරා support mate background checkmates model right ඊට පස්සේ මම කිව්වා basic checkmates වලට පස්සේ අපි පටන් ගන්නවා elementary checkmates ගැන කතා කරා elementary checkmates කියන්නේ මොකද්ද lone king versus queen lone king versus two rooks lone king versus single rook lone king versus two bishop ඒ checkmates හතර ගැන කතා කරන්න පටන් ගත්තා right okay එහෙනම් අපි පාඩම පටන් ගමු okay right okay right okay right එහෙනම් tutorial එක ලබන සතියේ කරන් එන්න හැමෝම okay right okay දැන් ඔයාලා දන්නවා අපි chess game එකක් පටන් ගන්නකොට chess board එක set up කරන හැටි දැන් අපි දන්නවනේ chess game එකක් පටන් ගන්න කොහොමද chess game එකක් හදනකොට right හිතන්න දැන් ඔයාලා chess game එකක් ඇදගෙන යනවා right chess game එකක් ඇදගෙන යනකොට අපි අදිනවා දැන් අපි මොකද්ද අපේ අරමුණ chess game එකක් අදිනකොට අපේ අරමුණ තමයි අපේ කින්ම checkmate වෙන්න එක වළක්වා ගන්න ගමන් අපේ ප්‍රතිවාදී කින්ව අල්ලගන්න එකනේ අපේ අරමුණ අපේ ප්‍රතිවාදී කින්ව checkmate කරන එක තමයි අපේ අරමුණ right ප්‍රතිවාදී කින්ව checkmate කරන්න එක තමයි අපේ අරමුණ right එහෙනම් ප්‍රතිවාදී කින්ව මේ checkmate කරන්නේ අර යන ගමනේදී අපි මොකද්ද කරන්න ඕනේ අපි නිතරම try කරන්න ඕනේ අපේ ඉත්තෝ කැපෙන්න දෙන්නේ නැතුව ප්‍රතිවාදී ඉත්තෝම කපන්න ඕනේ නේද අපි නිතරම ප්‍රතිවාදී ඉත්තෝම කපනවා කියන අපේ enemy piecesලා කපනවා කියන්නේ right එතකොට අපිට පුළුවන් ප්‍රතිවාදී ඉත්තගේ ඉත්තෝ chess board එකෙන් කැපිලා අයින් වෙනවා කියලා කියන්නේ ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ බලය අඩු වෙනවා කියන එක right එතකොට එයාගේ ඉත්තෝ අඩු වෙනකොට අපේ ඉත්තෝ වැඩි වෙනවා නේ වැඩි වෙනවා කියන්නේ අලුතෙන් ඉත්තෝ එන්නේ නැහැ අපේ නමුත් අපේ ඉන්න ඉත්තොන්ට වැඩි එයාගේ ඉත්තෝ අඩු වෙනවා කියලා කියන්නේ අපට පාවිච්චි කරන්න board එකේ ප්‍රතිවාදී කින්ව checkmate කරන්න පාවිච්චි කරන්න ඉන්න ඉත්ත ප්‍රමාණය වැඩි වෙනවා right ඒකින්ද අපි නිතරම try කරන්න ඕනේ ප්‍රතිවාදී chess තරඟය අදිනකොට අපේ ඉත්තෝ කැපෙන්න දෙන්නේ නැතුව ප්‍රතිවාදී ඉත්තෝ පුළුවන් තරම් කපා ගන්න අපි try කරන්න right ප්‍රතිවාදී ඉත්තෝ කපා ගත්තොත් ඉතින් අපිට පුළුවන් ලේසියෙන්ම chess තරඟය ජයග්‍රහණය කරගන්න right එතකොට අපිට ඉත්තෝ ඉන්නවා වැඩිපුර board එකේ ප්‍රතිවාදී කින්ව checkmate කරන්න right okay දැන් හිතන්න ඔයාලා දැන් chess game එක ඇදගෙන යනවා right ඊළඟ ඔයා දැන් ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ ඔක්කොම ඉත්තෝගේ කපා ගත්තා right ඔයා ප්‍රතිවාදී ඉත්තගේ ඔක්කොම ඉත්තෝගේ කපාගෙන දැන් board එකේ ඉතුරු වෙලා ඉන්නේ ඔයාගේ ප්‍රතිවාදී ක්‍රීඩකයා opponent ගේ king විතරයි board එකේ ඉන්නේ right ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ king විතරයි board එකේ ඉන්නේ හැබැයි ඔයාගේ ඉතුරු වෙලා ඉන්නවා game එකේ දැන් එයාත් ඔයාගේ ඉත්තෝ කපනවනේ ඔයාගේ ඉතුරු වෙලා ඉන්නවා ඔයාගේ king කොහොමත් අයින් වෙන්න බෑනේ මොකද chess තරඟේ පටන් ගන්න වෙලාවේ ඉඳලා chess තරඟේ ඉවර වෙනකම්ම අනිවාර්යයෙන්ම board එකේ ඉන්න ඕනේ ඉත්තෝ දෙන්න තමයි kingලා දෙන්න right මොකද කිසිම වෙලාවක kingව කපලා board එකෙන් අයින් කරන්න බෑ right chess තරඟේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා chess තරඟ ඉවර වෙනකම්ම kingලා board එකේ ඉන්න ඕනේ right ඒක මතක තියාගන්න කවදාවත් king කෙනෙක්ව පුළුවන් ද chess board එකේ වෙන අනිත් පිටේ කපලා අයින් කරනවා වගේ king කෙනෙක්ව කපලා board එකෙන් අයින් කරන්න පුළුවන්ද කිසිම වෙලාවක king කෙනෙක්ව chess board එකෙන් කපලා අයින් කරන්න බෑ right පටන් ගත්ත වෙලේ ඉඳගෙන ඉවර වෙනකම්ම king board එකේ ඉන්න ඕනේ right දැන් හිතන්න chess තරගයක් අදිනවා අපි දැන් game එක ඇදගෙන අන්තිමේදී ඉතුරුනේ board එකේ මෙන්න මේ විදියට right මෙන්න මෙහෙම තමයි ඉතින් ඔයාගේ ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ king හිටියා මෙන්න මේ හරියේ
අපේ කිං හිටියා මෙහෙම බෝඩ් එකේ මේ හරියේ තව අපිට අපේ රුප්ලා දෙන්නත් බෝඩ් එකේ ඉතුරු වුණා. රයිට් මෙන්න මේ විදිහට තමයි ක්වෙස්චන් එක ඉතුරු වුණේ. මොකද්ද? ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ දැන් ඔක්කොම ඉත්තෝ ටික කැපිලා ගියා. රයිට් අපේ කිං අපේ ගොඩක් ඉත්තෝ කැපිලා ගිහලා දැන් අපේ බෝඩ් එකේ ඉතුරු වුණා අපේ කිං සහ රුප්ලා දෙන්නේ. රයිට් මෙන්න මේ ක්වෙස්චන් එක ඉතුරු වුණේ. දැන් මේ වෙලාවට අපි දැනගෙන ඉන්න ඕනේ කොහොමද අපි මේ ටෙස්ට් තරඟේ දිනන්නේ කියලා. රයිට් දැන් ඉත්තෝ ගොඩක් ඉන්නව නම් අපි දන්නවා කොහොමද චෙක්මේට් කරන්න පුළුවන් නේ. අපිට ලේසියිනේ. අපි දැන් ඔය සපෝට් මේට් බෑක්ග්‍රවුන්ඩ් චෙක්මේට් ස්මොදර් චෙක්මේට් ඒ ඔක්කොම එන්නේ තව ඉත්තෝ ඉන්න වෙලාවේ බෝඩ් එකේ. රයිට් දැන් ඉත්තෝ ගොඩක් කැපිලා ගිහිල්ලා මෙන්න මේ වගේ ප්‍රතිවාදී ක්‍රීඩකයෙක්ගේ කිං විතරයි බෝඩ් එකේ ඉතුරු වෙලා ඉන්නේ. අපේ පැත්තේ කිං සහ රුක්ලා දෙන්න විතරයි ඉතුරු වෙලා ඉන්නේ. රයිට් එහෙම වුණාම මේ අපි කොහොමද චෙක්මේට් කරන්න කියලා අපි ඉගෙන ගන්නවා. ඒක තමයි මම මේ එලිමෙන්ටරි චෙක් සෙන්ස් වල දාලා තියෙන්නේ. කිං ලෝන් කිං කියන්නේ කිං විතරක් ඉතුරුලා ඉන්න ප්‍රතිවාදිකයාගේ රයිට්. එයාගේ කිං විතරයි. අපේ ක්වීන් විතර බෝඩ් කිං සහ ක්වීන් විතරයි බෝඩ් එකේ ඉන්නේ. රයිට්. ප්‍රතිවාදිත්තගේ කිං විතරයි බෝඩ් එකේ ඉන්නේ. අපේ රුක්ලා දෙන්නේ කිං සහ රුක්ලා දෙන්නෙක් බෝඩ් එකේ ඉතුරු වෙලා ඉන්නවා. ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ කිං විතරයි බෝඩ් එකේ ඉතුරුලා ඉන්නේ. අපේ කිං සහ රුක්ලා දෙන්නෙක් බෝඩ් එකේ ඉතුරු වෙලා ඉන්නවා. ප්‍රතිවාදී ක්‍රීඩකයා කිං විතරයි ඉන්නේ. අපේ කිං සහ බිෂොප්ලා දෙන්නෙක් විතරයි බෝඩ් එකේ ඉතුරු වෙලා ඉන්නවා. මෙන්න මේ අවස්ථාවන් වලදී අපි කොහොමද යාව චෙක්මේට් කරන්න කියලා ඉගෙන ගන්නවා. රයිට්. ඕකේ ඊට කලින් මට පොඩි ප්‍රශ්නයක් අහන්න දෙන්න. හිතන්න දැන් ඔයා චෙස් තරගයක් ඇදගෙන යනවා. රයිට් ඇදගෙන යනකොට ගිහිල්ලා අපිත් ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ ඉත්තෝ කපනවා. එයත් අපේ ඉත්තෝම කපලා දානවා. රයිට් එතකොට බෝඩ් එකේ අන්තිමේදී අපේ කිං සහ ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ කිං විතරයි මෙන්න මේ විදිහට ඉතුරු වුනේ. දැන් මෙහෙම අවස්ථාවක් ආවොත් මොකද වෙන්නේ ළමයි? එතකොට මොකද වෙන්නේ? ඒකට අපි මොකද්ද කියන්නේ? මොකද්ද මෙහෙම අවස්ථාවක් ආවොත් මොකද වෙන්නේ? තව ඉස්සරහට අපි ගේම් එකක් දැන් හිතන්න අපි දැන් ගේම් එක අදිනවා. අපිත් එයාගේ ඉත්තෝ කපනවා. එයාත් අපේ ඉත්තෝ කපනවා. කොහොම හරි කපාගෙන දෙන්නත් එක්කම කිසිම නැවතිල්ලක් නැහැ. කපාගෙන ගිහිල්ලා අන්තිමේදී කිංලා දෙන්න විතරයි බෝඩ් එකේ ඉතුරු උනේ. දැන් මෙහෙම අවස්ථාවක් ආවොත් මොකද වෙන්නේ? මෙහෙම අවස්ථාවක් ආවොත් මොකද වෙන්නේ? කාටද අදහසක් තියෙන්නේ මේ වගේ අවස්ථාවක්? කාටද මේ වගේ අවස්ථාවක් ඔයාලා කෙස් අදිනකොට ඇවිල්ලා තියෙන්නේ? කාට හරි ඇවිල්ලා තියෙනවද මේ වගේ අවස්ථාවක්? අපි තෙස් ඇදගෙන යනවා අපි ඉත්තෝ කපාගෙන යනවා අපේ ඉත්තෝ ඔක්කොම කැපිලා ගිහිල්ලා ප්‍රතිවාදී කියලා අපේ ඔපෝනන්ට්ගේ ඉත්තොත් ඔක්කොම කැපිලා ගිහිල්ලා රයිට් දැන් මෙන්න මේ වගේ කිල්ලා දෙන්න විතරයි බෝඩ් එකේ ඉතුරු උනේ දැන් මෙහෙම වුණොත් මොකද වෙන්නේ මෙහෙම වුණොත් මොකද වෙන්නේ පාංචික ඔයා හිතන්නේ මෙහෙම වුණොත් මොකක් වෙයි කියලාද සර් ඩ්‍රෝ වෙනවා ඩ්‍රෝ වෙනවා ඔසද ඔයා හිතන්නේ මොකද්ද මාත් හිතන්නේ ඩ්‍රෝ වෙනවා. ඔයාත් හිතන්නේ ඩ්‍රෝ. ලවන්‍ය ඔයා හිතන්නේ මොකක් වෙයි කියලා? ඩ්‍රෝ වෙනවා කියලා. ඩ්‍රෝ වෙනවා කියලා. රන්දීප් ඔයා හිතන්නේ මොකක් වෙනවා කියලා? ඩ්‍රෝ වෙනවා කියලා. හරි. ඕකේ ළමයි. රයිට්. ඕකේ. දැන් මෙහෙමයි. චෙස් තරඟයක වෙන්න පුළුවන් දේවල් මෙච්චරක් තියෙනවා. රයිට්. චෙස් තරඟයක වෙන්න පුළුවන් දේවල් මේවනේ වෙන්නේ. එක්කෝ වයිට් දිනන්න පුළුවන්. රයිට්. ඔක්කො වයිට් දිනන්න පුළුවන් නේ. තරගය එක්කෝ වයිට් දිනන්න පුළුවන්. white wins right එක්ක white wins okay එක්ක තරගේ white දිනන්න පුළුවන් එහෙම නැත්නම් තරගේ black දිනන්න පුළුවන් ඒ කියන්නේ black ක්‍රීඩ කරන එක්කනා දිනන්න පුළුවන් නේ BLAC කියන black wins okay එක්ක තරගේ wings නෙවෙයි wings සෑටක් තරගේ okay එක්ක තරගේ සුදු දිනන්න පුළුවන් එක්ක තරගේ කළු දිනන්න පුළුවන් එහෙම නැත්නම් මොකද වෙන්න පුළුවන් තරගේ මොකද එක WHIT white wings okay එක white wings දෙක black wings තුන මොකද්ද වෙන්න පුළුවන් තුන වෙන්න පුළුවන් එක draw මේක තරගේ draw වෙන්න පුළුවන් right තරගේ draw වෙන්න පුළුවන් right තරගේ draw වෙන්න පුළුවන් right තරගයක් draw වෙන්න පුළුවන් okay තව අවස්ථාවක් තියෙනවා අපි එකට කියනවා මොකද්ද stalemate කියලා right stalemate වෙන්න පුළුවන් right okay අපිට තරගයක් white දිනන්න පුළුවන් black දිනන්න පුළුවන් එක්ක තරගේ draw වෙන්න පුළුවන් එහෙම නැත්නම් stalemate වෙන්න පුළුවන් right මොකද stalemate කියන්නේ කියලා මම ඉස්සරහට කියලා දෙන්නම් stalemate කියන්නේ මොකද්ද කියලා මම ඉස්සරහට කියලා දෙන්නම් right okay so the white දිනනවා කියන්නේ මොකද්ද එතකොට white පැත්ත දිනනවා black දිනනවා කියන්නේ black දිනනවා draw වෙනවා කියලා කියන්නේ ජය පරාජයෙන් තොරව අවසන් වෙනවා සුදුත් දිනුන්නේ නැහැ කළුත් දිනුන්නේ නැහැ නේද එතකොට දැන් මේ වගේ අවස්ථාවක් ආවොත් මොකද්ද ඔයා හිතන්නේ මේක සුදු දිනුනුත් නැහැ කළු දිනුනුත් නැහැ මේක අපි කියනවා draw කියලා නේ draw අවස්ථාව ඒ කියන්නේ දැන් හිතන්න තරගයක් දිනුවාම එක පොයින්ට් එකයි හම්බ වෙන්නේ right අපි සාමාන්‍යයෙන් කියන්නේ ජයග්‍රහණය කරොත් ඔයාලට පොයින්ට් එකක් හම්බ වෙනවා
පරදින එක්කනට පොයින්ට් එකක් හම්බ වෙන්නේ නැහැ. ඒතකොට ඩ්‍රෝ එකක් නම් දෙන්නටම භාගේ හම්බෙන්නේ. එක පොයින්ට් එක දෙකට බෙදලා භාගේ තමයි හම්බෙන්නේ. රයිට්? එතකොට මේ වගේ අවස්ථාවක් වුණොත් ඇයි මේක ඩ්‍රෝ වෙන්නේ? මොකද තව දුරටත් මේ තරඟේ කරගෙන යන්න විදියක් නැහැ. මොකද අනිවාර්යයෙන්ම තරගයක් ජයග්‍රහණය කරන්න නම් චෙක්මේට් කරන්න ඕනේ නේද? කින්ට පුළුවන් ද ප්‍රතිවාදී කින්ට චෙක් එකක් දෙන්න? කින්ට පුළුවන් ද ප්‍රතිවාදී කින්ට චෙක් එකක් දෙන්න? කින් කෙනෙක්ට තවත් ප්‍රතිවාදී කින් කෙනෙක්ට චෙක් එකක් දෙන්න පුළුවන්ද? බෑ. රයිට්? එතකොට චෙක් එකක් දෙන්න බැරි නම් චෙක්මේට් කරන්න පුළුවන්ද? බෑ. රයිට්? එතකොට වෙන ඉක්තෝ නැත්තම් චෙක්මේට් එකක් වෙන්න විදියක් නෑ මේ තරගෙදි. රයිට්? ඒකින්ද ඔහේ සුදු ඔහේ කින් ඇද ඇදින්දී ඔහේ කළුත් කින් ඇද ඇදින්දී. රයිට්? ඒකින්ද මේ වගේ කිල්ල දෙන්න විතර බෝඩ් එකේ ඉතුරු වුණාම අපි ඒකට ඩ්‍රෝ අවස්ථාවක් කියලා කියනවා. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙනවා. රයිට්? ඕකේ. දැන් අපි දැන් කතා කර හිටියේක නෙවෙයිනේ. කතා කර හිටියේ අපි දැන් තරගයක් ඇද ඇද ඉන්නවා. අපි දැන් ඉත්තෝ කැපීගෙන යනවා. කළුගේ ඉතුරු වෙන්නේ කින් විතරක් බෝඩ් එකේ මෙහෙම ඉතුරු වෙනවා. රයිට්? සුදුගේ කින් සහ රුක්ලා දෙන්න බෝඩ් එකේ ඉතුරු වෙනවා. දැන් මේ වගේ අවස්ථාවක් වුණොත් ඔයාම හිතන්නේ මොකද්ද? කළු දින මේ තරගේ කළු දිනයිද සුදු දිනයිද? කවුරු දිනයි කියලාද ඔයා හිතන්නේ? සුදු දිනයි. සුදු දිනයි නේද? සුදුට දැන් වාසීනේ සුදුට ඉත්තෝ දෙන්නේ බෝඩ් එකේ. සුදු දිනයි. ඔව් කළුට කවදා වෙන ඉත්තෝ නැති ඉඳ මේ තරගේ දැන් කළුට කිසිම වෙලාවක දිනන්න බෑ. ඇයි? කින් විතරයිනේ බෝඩ් එකේ ඉතුරු වෙලා ඉන්නේ. කින් විතර බෝඩ් එකේ ඉතුරු වෙලා ඉන්නවනේ දිනන්න බෑ. රයිට්? දිනන්න බෑ. උපරිම වෙන්න පුළුවන් දේ තමයි කළු කින්ට පුළුවන් වුණොත් මේ රුක්ලා දෙන්නව කපා ගන්න. එතකොට කිල්ල දෙන්න විතර බෝඩ් එකේ ඉතුරු වෙනවනේ. එතකොට තරගෙ ඩ්‍රෝ වෙයි. එහෙම නැත්නම් මේ තරගේ අනිවාර්යයෙන්ම කළු පරදින්න තමයි යන්නේ. රයිට්? කළු පරදින්න යන්නේ. සුදුට රුක්ලා දෙන්නෙක් තියෙන හින්දා මෙතන සුදුට ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් තියෙනවා. නමුත් හැබැයි සුදු දැනගෙන ඉන්න ඕනේ හරියට චෙක්මේට් කරන්නේ කොහොමද කියලා. රයිට්? සුදු දැනගෙන ඉන්න ඕනේ චෙක්මේට් කරන්නේ කොහොමද කියලා. මොකද සුදු හරියට චෙක්මේට් කරලා හැටි දන්නේ නැත්තම් සුදුට මේක දිනා ගන්න බෑනේ. ඒකෙන්ද අපි දැනගෙන ඉන්න ඕනේ මේ වගේ අපි පොසිෂන් එකක අපි අපිට මේ වගේ පොසිෂන් එකක් අපිට ආවොත් ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ ඉන්නේ කින් විතරක් නම් අපේ කින් සහ රුක්ලා දෙන්නෙක් ඉන්නවා නම් අපි කොහොමද මේ වගේ තරගයක් ජයග්‍රහණය කරන්නේ කියලා ඔයාලා මතක තියාගන්න. රයිට්? මෙතනදී ඔයාලා දැනගෙන ඉන්න ඕන තව එක දෙයක් තියෙනවා. රයිට්? මම ඒක දැන් කියනවා හොඳට අහගන්න මේක. රයිට්? චෙස් වල තියෙනවා නීතියක් ළමයි. රයිට්? අපේ කින් විතරයි නම් අදින්න පුළුවන් ඉත් එක්ක බෝඩ් එකේ ඉතිරි වෙලා ඉන්නේ. රයිට්? චෙස් වල නීතියක් තියෙනවා ළමයි. අපේ කින් විතරයි නම් අදින්න පුළුවන් ඉත් එක්ක බෝඩ් එකේ ඉතිරි වෙලා ඉන්නේ. අපට පුළුවන් අපේ ඇදීම් ගණන් කරන්න. පළවෙනි ඇදීම් 1 2 3 4 5 6 කියලා අපේ ඇදීම් ගණන් කරන්න. එතකොට ප්‍රතිවාදී ක්‍රීඩකයාට බැරි වුණොත් ඇදීම් 50ක් ඇතුළත අපේ කින්ව චෙක්මේට් කරන්න. දැන් මොකද කින් විතර බෝඩ් එකේ ඉතිරි වෙලා ඉන්න පැත්ත අදිනකොට එයා ගණන් කරනවා moves 1 2 3 එහෙම කියලා ගණන් කරනවා. එතකොට අනිත් පැත්තට බැරි වුණොත් ඇදීම් 50ක් ඇතුළත එයාව චෙක්මේට් කරන්න ඒ තරගය ඩ්‍රෝ වෙනවා. රයිට්? හොඳට මතක තියාගන්න. මොකද මම කිව්වේ චෙස් වල නීතියක් තියෙනවා. අදින්න පුළුවන් ඉත් එක්ක ඉන්නේ කින් විතරක් වෙන පැත්තට පුළුවන් ඒ කින් විතරක් අදින්න එන අවස්ථාවේ ඉඳලා ඇදීම් ටික ගණන් කරගෙන යන්න. 1 2 3 4 එහෙම කියලා ගණන් කරගෙන යන්න. එතකොට අනිත් පැත්ත වාසි පැත්ත ජයග්‍රහණය කරන්න යන පැත්ත ඇදීම් 50ක් ඇතුළත කින්ව චෙක්මේට් කරේ නැති වුණොත් ඒ තරගෙ එතනින් එහාට ඩ්‍රෝ වෙනවා. එතනින් තරහට අරන් යන්න නැහැ. තරගෙ ඩ්‍රෝ වෙනවා. තේරුණා නේද? හැමෝටම ක්ලියර්ද මම කිව්ව එක? අදින්න පුළුවන් ඒක කොහොමද ඒක වෙන්නේ මෙහෙමයි. අදින්න පුළුවන් ඉත් එක්ක ඉන්නේ කින් විතරක් නම් විතරයි ඒ chance එක තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මේ පොසිෂන් එකේදී සුදුට රුක්ලා දෙන්නෙක් සහ කින් කෙනෙක් ඉන්නවා. බ්ලැක්ට කින් සහ ඉන්නවා. මෙතන මේව පෝන් කෙනෙක් ඉන්නවා කියමුකෝ. දැන් පුළුවන් ද බ්ලැක්ට moves ගණන් කරන්න 50ක්? බෑ. අය දැන් අදින්න පුළුවන් ඉත් එක්ක කින් සහ පෝන් කෙනෙකුත් ඉන්නවනේ. එතකොට අරක ගණන් කරන්න පටන් ගන්න බෑ. රයිට්? අදින්න පුළුවන් ඉත් එක්ක ඉන්නේ කින් විතරක් නම් බ්ලැක්ට පුළුවන් moves ගණන් මේ ඒ ක්‍රීඩකයාට පුළුවන් ඇදීම් ගණන් කරන්න. එතකොට අනිත් ක්‍රීඩකයා moves 50ක් ඇතුළත චෙක්මේට් කරන්න ඕනේ. නැත්නම් චෙක්මේට් තරගේ ඩ්‍රෝ වෙනවා. දැන් හිතන්න මෙතනදී කළුට පුළුවන් කින් සහ පෝන් කියන ඉත්තු දෙන්නම අදින්න නේ. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් කළුට ගණන් කරන්න පටන් ගන්න බෑ. හිතන්න දැන් මේ වගේ පොසිෂන් එකක් තිබුණොත් එතකොට මට කියන්න කළුට ගණන් කරන්න පුළුවන්ද කියලා. දැන් හිතන්න මේ සුදු පෝන් කෙනෙක් ඉන්නවා මෙතන. දැන් කළුට මේ පෝන්ව අදින්න පුළුවන්ද? කළුට පෝන්ව අදින්න පුළුවන්ද? කළුට පෝන්ව අදින්න පුළුවන්ද? බෑ සර්. පෝන්ව අදින්න බෑ. කළුට මේ වෙලාවේ අදින්න පුළුවන් ඉත් එක්ක ඉන්නේ කින් විතරයි නේද?
ඔව් සර්. එහෙනම් මේ වෙලාවේ ෆෝන් කෙනෙක් බෝඩ් එකේ හිටියත් ඒ ෆෝන් හිර වෙලා ඉන්න හින්දා කලුට අදින්න පුළුවන් ඉත්තෙක්ට ඉන්නේ කිං විතරක් ඉන්න මෙන්න මේ වගේ පොසිෂන් එකක් ආවොත් කලුට පුළුවන් ඇදීම් ගණන් කරන්න. රයිට්? එතකොට සුදු try කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට කලුව checkmate කරන්න. එහෙම නැත්නම් සුදුට බැරි වුණොත් ඇදීම් 50ක් ඇතුළත කලු කිංව checkmate කරන්න තරඟය draw වෙනවා. තේරුණා නේද? හැමෝටම clearද? ප්‍රශ්න තියෙනවද මම මේ කිව්ව එකේ? නෑ සර්. හැමෝටම clear නේ? Okay, very good. Right? Okay? Right. තමයි class එක මේ log out වුණොතින් ආයම link එක click කරලා ආයම join වෙන්න class එක. Okay? Right. Okay. එහෙනම් position එක අපි වෙන පොඩ්ඩක් මේ phone ලා වයින් කරමු. අපිට phone ලා වැඩක් නැහැ නේ. Right? අපි මේ phone වයින් කරා මේ phone එකත් වයින් කරා. මෙන්න මේක තමයි position එක. කාටද අදින්න තියෙන්නේ? position එක කාටද අදින්න තියෙන්නේ? ඒ කාටද අදින්න තියෙන්නේ? සුදු white අදින්න තියෙන්නේ. right okay දැන් අපි මෙන්න මේ වගේ පොසිෂන් එකකට ඇවිල්ලා අපි නතර වුණා black අපේ ප්‍රතිවාදයෙන් අපි හිතන්නේ අපි සුදු right අපි දැන් කළුව checkmate කරන්න ඕනේ ඇදීම් 50ක් ඇතුළත එහෙම නැති වුණොත් තරගේ draw වෙනවා දැන් සුදුට පුළුවන් සුදු කැමතිද මේ වෙලාවේ draw වෙන්න නැහැ සුදුට රුක්ලා දෙන්නෙම බෝඩ් එකේ ඉන්නවා වාසි right සුදු තමයි ජයග්‍රහණය කරන්නේ කළුට කිසිම වෙලාවක මෙතන ජයග්‍රහණය කරන්න බෑ කළුට ඉත්තු නැහැ බෝඩ් එකේ එහෙනම් සුදු කරන්නේ පුළුවන් තරම් ඉක්මනට කළුව මේ වෙලාවේ checkmate කරන්න තමයි try කරන්නේ right පුළුවන් තරම් ඉක්මනට මූස් 50ක් යන කලින් කොහොම හරි checkmate කරන්න ඕනේ නැත්නම් තරගේ draw වෙනවා right දැන් මට කියන්න සුදු කොහමද මේ වගේ වෙලාවක black ව checkmate කරන්න යන්නේ මොකද්ද පළවෙනි ඇදීම සුදු මේ වගේ පොසිෂන් එකක වාහිර වුණා නම් ඔයා ඔයාගේ පළවෙනි ඇදීම විදියට මොකද්ද අදින්නේ right මට කියන්න බලන්න කට්ටිය හොඳට කල්පනා කරන්න කියන්නේ තමයි ක්ලාස් එක මේ මම හිතන්නේ වෙලාව ඉවර වෙලා ක්ලාස් එක සෙෂන් එක මේ වෙන්න පුළුවන් එහෙම වුණොත් ඔයා link එක click කරලා ආම join වෙන්න okay right okay දැන් හිතන්න මේ පොසිෂන් එක වාහිර වුණා මේ පොසිෂන් එක වා නතර වුණා නම් මේ වගේ පොසිෂන් එක දැන් වා මේ වුණා නම් දැන් සුදුට නම් අදින්න තියෙන්නේ වා සුදු නම් ඔයා මොකක්ද මෙතනදී කරන පළවෙනි ඇදීම කියන්න බලන්න කට්ටිය try කරන්න මොකද්ද කරන්නේ අපි කළුව checkmate කරන්න තමයි යන්නේ කොහොමද අපි කළුව checkmate කරන්නේ සර් මොකද්ද ඔයා කරන්නේ white rook h6 එකට දාන්න right okay දැන් මේ වගේ අවස්ථාවක් ආවොත් අපි කොහොමද checkmate කරන්නේ black right මම කියලා දෙන්නම් හොඳට අහගන්න right ලවන්‍ය මොකද උත්තරේ කිව්වේ පුතේ මට වාගේ ඇහුන්නේ නැහැ අන්තිමට ඔයා මොකද කිව්වේ සර් ඔව් h6 okay 6 අදලා check එකක් දෙනවා කියලා ලවන්‍ය කියන්නේ නේද okay හරි කමන්නේ මම කියලා දෙන්නම්කෝ අහගන්න right තමයි මතක තියාගන්න දැන් අපිට අනිත් මොනවද ඉත්ත ගොඩක් ඉන්නකොට අපිට chess board එකේ මැදදී මේ ප්‍රතිවාදී කින්ව checkmate කරන්න පුළුවන් වුණාට හොඳට අහගන්න right මේක මාර important අද පාඩම right chess board ඉත්ත ගොඩක් ඉන්නකොට අපිට chess board එක මැදදී කින්ව ප්‍රතිවාදී කින්ව checkmate කරගන්න පුළුවන් වුණාට right මේ වගේ කින් විතරක් ඉතුරු වෙලා ඉන්නකොට අපටත් ඉත්ත ගොඩක් නැති වෙලාවට අපට ලේසි නෑ chess board එක මැද මෙහෙම checkmate කරන්න right එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ අපි try කරන්න ඕනේ මේ කින්ව කොහොම හරි තල්ලු කරන්න chess board එකේ කොනකට මොකද්ද කොනකට කියලා මම බලාපොරොත්තු වෙන්නේ එක්ක මේ 8 rank එකට right 8 rank එකට එහෙම නැත්නම් h file එකට right h file එකට එහෙම නැත්නම් a file එකට right එහෙම නැත්නම් first rank එකට right මේ කොහේ හරි කොනකට කින්ව මේ ප්‍රතිවාදී කින්ව මේ කින් විතරක් ඉන්නේ මේ black කින්ව push කරගත්තොතින් තමයි ඒ තැනකට යවා ගත්තොතින් තමයි අපිට ලේසියෙන්ම checkmate කරගන්න පුළුවන් right ඒකින්ද අපි නිතරම මතක තියාගෙන ඉන්න ඕනේ ප්‍රතිවාදී කින් විතරක් checkmate කරන්න යනවා නම් අපිට chess board එක මැද නිකන් check දිදී හිටියා කියලා කිසි තේරුමක් නැහැ right chess board එක මැදදී ආව අපිට checkmate කරගන්න බෑ right යාව මැදදී checkmate කිරීමේ සම්භාවිතාවය අඩුයි එහෙනම් අනිවාර්යයෙන්ම යාව තල්ලු කරන්න ඕනේ chess board එකේ කොනකට. එහෙනම් ගොඩක් වෙලාවට අපි try කරනවා යාව 8th rank එකට තල්ලු කරගන්න. right? එහෙනම් අපි කොහොමද checkmate කරන්නේ? මෙන්න මෙහෙමයි කරන්නේ. අපි මුලින්ම කරන්න ඕනේ ඒ කින්ට යන්න තියෙන කොටු ප්‍රමාණය. යාට අදින්න පුළුවන් කොටු ප්‍රමාණය අඩු කර තමයි අපි ටික ටික යාව තල්ලු කරන්න ඕනේ කොනකට යවා ගන්න. right? එහෙම එයාට අදින්න පුළුවන් කොටු ප්‍රමාණය අඩු කර
කොනකට තල්ලු කරගත්තොත් තමයි අපිට කිංව චෙක්මේට් කරගන්න පුළුවන්. රයිට්? ළමයි හැමෝටම මම මේ කියන එක පැහැදිලිව තේරෙනව නේද? කාටවත් නිකන් මම මේ අnder දෙමළ කියනවා වගේ එහෙම එකක් නැහැ නේ. හැමෝටම මම කියන එක පැහැදිලිව තේරෙනව නේද? ආ? රන්දීප් මම කියන පාඩම තේරෙනව නේද? මම කියන දේවල් තේරෙනවනේ. ඔසඳ තේරෙනව නේද? ලවන්‍ය හැමෝටම මම කියන එක තේරෙනවනේ. කාටවත් නිකන් මේක මම කියලා දෙන එක මේ මොනවද මේ සර් කියන්නේ මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ වගේ එහෙම එකක් නැහැ නේ. හැමෝටම මම කියන එක තේරෙනවා. රයිට්? ඕකේ. රයිට්. කිං විතරක් ඉන්න වෙලාවක ප්‍රතිවාදී පැත්තේ ඉන්න යාගේ කිං විතරක් විතර වෙලා ඉන්නවා නම් අපිට ඉන්නේ කිං සහ රුක්ලා දෙන්නෙක් විතරක් නම් අපට ලේසි නෑ කිංව ප්‍රතිවාදී කිංව චෙස් බෝඩ් එකේ මැදදී චෙක්මේට් කරන්න. රයිට්? ඒකෙන්ද අපි try කරන්න ඕනේ යාව තල්ලු කරන්න last rank එකට. රයිට්? ඒ කියන්නේ යා chess board එකේ කොනකට තල්ලු කරගත්තොතින් තමයි අපිට යාව checkmate කරගන්න පුළුවන්. අපිට යාව ඕන නම් 8th rank එකේ හරි first rank එකේ හරි A file එකේ හරි H file එකේ හරි යාව එකට යවලා අපිට ලේසියෙන් checkmate කරගන්න පුළුවන්. දැන් අපිට ගොඩක් ලේසි යාව 8th rank එකකට තල්ලු කරලා checkmate කරන එක. රයිට්? ඒකෙන්ද අපි නිතරම try කරන්න ඕනේ last rank එකට කිංව push මේ තල්ලු කරලා දාන්න. එයාට අපි බල කරන්න ඕනේ යාට ඒ තැනට යන්න. දැන් ඔයා කළු වුණා නම් මෙතනදී ඔයා නිතරම try කරලා දැන් ඔයානේ දැන් පරදින්න යන්නේ. එහෙම වුණොත් ඔයා දැන් දන්නවා සුදුකේ try එක තමයි ඔයාගේ ප්‍රතිවාදී ක්‍රීඩක try කරන්නේ මාව කොනකට දාන්න. ඒකින්ද ඔයා කළු වුණා නම් නිතරම ඔයා try කරන්න ඕනේ chess board එක මැදට වෙලා ඉන්න. right? දැන් හිතන්න ඔයා game එකක් ඇදලා යනවා. ඔය හිතමු උදාහරණයක් ඔසද සහ ලවන්‍ය chess game එකක් ඇදලා ඉන්නවා. දැන් ලවන්‍යයට ඉන්නවා king සහ රුක්ලා දෙන්නෙක් ඉතුරු වෙලා ඔසදට king විතරයි board එකේ ඉතුරු වෙලා ඉන්නේ. දැන් ඔසද කැමතිද ලේසියෙන්ම තරගේ පරදින්න නැහැ. ඒකින්ද ඔසද try කරන්න ඕනේ මේ වෙලාවේදී ඔසද කලුනේ ඔසද try කරන්න ඕනේ chess board එක මැදට වෙලා ඉන්න. right? ඔසද try කරන්න ඕනේ chess board එක මැදට වෙලා ඉන්න. මොකද chess board එක මැදට වෙලා හිටියොත් ලවන්‍යයට checkmate කරන්න බෑ ඔසද. හැබැයි ලවන්‍ය try කරන්න ඕනේ ළමයි මම මේ කියන්නේ chess board එකේ අනිත් පිට්ටෝ ඉන්න වෙලාවට නෙමෙයි හොඳේ. මේ අවස්ථාව ආවට පස්සේ කිං විතරක් නම් එක පැත්තක ඉන්නේ අනිත් පැත්තේ ඉන්නේ කිං සහ රුක්ලා දෙන්නෙක් නම් මේ වගේ පොසිෂන් එකක් ආවොත් තමයි මම මේ කියන කතාව බලන්නේ. මොකද එතකොට දැන් ඔසඳ මේ වෙලාවේ try කරන්න ඕනේ chess board එකේ මැදට වෙලා ඉන්න. ලවන්‍ය try කරන්න ඕනේ ඔසඳට chess board එකේ මැදට වෙලා ඉන්න දෙන්නේ නැතුව කොහොම හරි බල කරන්න ඕනේ කිංව කොනකට අරගෙන යන්න. දැන් අපි මම කියලා දෙන්නම් කොහොමද කිංව කොනකට අරගෙන යන්න බල කරන්නේ කියලා. කොහොමද අපි කරගෙන යන්නේ? අපි නිතරම try කරන්න ඕනේ ඒ ප්‍රතිවාදී ක්‍රීඩකයට අදින්න පුළුවන් කොටු ප්‍රමාණය අඩු කර කර යන්න. right? අපි මුලින්ම කරන්නේ මේ රුක් හරි මේ රුක්ලා දෙන්නගෙන් කවුරු හරි හොඳේ. මේක මේ රුක් හරි මේ රුක් හරි කවුරු හරි රුක්ලා දෙන්නගෙන් එක්කෙනෙක් කිං ඉන්න මොන මේ බ්ලැක් කිං ඉන්න මොන රෑන්ක් එකේද? බ්ලැක් කිං ඉන්න මොන රෑන්ක් එකේද? බ්ලැක් කිං ඉන්න මොන E6 කොටුව නෙමෙයි මම අහන්නේ. මම අහන්නේ කොටුව නෙමෙයි. E6 කොටුවේ තමයි ඉන්නේ. මම අහන්නේ මොන රෑන්ක් එකේද එයා ඉන්නේ? මොන රෑන්ක් එකේද එයා ඉන්නේ? එයා ඉන්නේ 6th rank එකේ. දැන් අපි නිතරම try කරන්න ඕනේ king ඉන්න rank එකට එක කොටුවක් පල්ලෙහෙන් අපේ රුක් කෙනෙක්ව දානවා. දැන් අපි කරන්නේ අපි දැන් රුක්ලා දෙන්නෙක් ඉන්නවනේ මේ රුක් හරි මොන රුක් හරි right? මෙයා හරි දෙන්නගේ කවුරු හරි එක රුක් කෙනෙක් අපි දානවා. කෙලින්ම ගිහිල්ලා king ඉන්නේ 6th rank එකේනේ. ඒකින්ද එක rank එකක් පල්ලෙහෙන් අපි ආව දාගන්නවා මෙතන. දැන් මොකද වෙන්නේ? දැන් මෙයා මෙතන දැම්මට පස්සේ දැන් මේ රුක් මෙන්න මේ rank එක තනිකර control කරනවා right? දැන් මේ rank එක තනිකර මේ black rook white rook control කරගෙන ඉන්නේ. දැන් rook black white rook මෙතෙන්ට දැම්මට පස්සේ කවදාවත් මේ black king ට පුළුවන්ද මේ square එක කර අදින්න? මේ squares වලට අදින්න පුළුවන්ද? බෑනේ. අපි දන්නවනේ ප්‍රතිවාදී attack වෙලා තියෙන කොටුවකට king ට අදින්න පුළුවන්ද? බෑනේ. ඒකින්ද අපි කරන්නේ අපේ එක rook කෙනෙක් දැන් ඉන්නේ මේ 6th rank එකේ අපි කෙලින්ම rank එකට දාලා check එකක් දෙන්නේ නැහැ. අපි කරන්නේ ඒකට එක rank එකක් පල්ලෙහෙන් දාගන්නවා rook. එතන දාගත්තට පස්සේ මොකද වෙන්නේ? black king ට දැන් මේ රුක්ව දැම්මට පස්සේ 5th rank එකෙන් දැන් මේ black king ට අදින්න පුළුවන් මෙන්න මේ කොටු මේ පැත්තේ විතරයි. මෙන්න මේ කොටු වල විතරයි. මේ පැත්තේ මේ ඇතුලේ විතරයි. right? අයි මේ පැත්තේ අදින්න පුළුවන්. දැන් මේ මෙතන ඇද්දොතින් ඔයාලට පේනවා black king ට අදින්න පුළුවන් මෙන්න මේ කොටු වල විතරයි. මේ කොටු වලට යන්න බෑ මේ sorry. මේ කොටු වලටත් යන්න බෑ. එතෙන්ට යන්නත් බෑ. මොකද මේ රුක් ඉන්නේ හින්දා right? ඒකින්ද black king ට යන්න පුළුවන් මෙන්න මේ කොටු ටිකේ විතරයි. ඔයාලට තේරෙනවද? මොකද කොටු එයාට අදින්න පුළුවන් ලොකු ප්‍රමාණයක් අඩු කරා රුක් කෙනෙක්ව මෙහෙම පල්ලෙහාට දැම්මට පස්සේ. මොකද ප්‍රතිවාදීත් එක්කෙන් අටැක් කරලා තියෙන කොටුවකට අදින්න බෑනේ. එහෙනම් මේ පැත්තට මේ කිට්ට එන්න බෑ මේ වෙලාවේ. right? right? ඊට පස්සේ දැන් black king-ටනේ අදින්න තියෙන්නේ. black විතරම try කරයි අපිට දැන් king-ට මේ පැත්තට එන්න බැරි මේ රුක් ඉන්න හින්දානේ black විතරම try කරයි ඒ රුක්ට අටැක් කරලා ඒ රුක්ව කපා ගන්න. එහෙනම් එයා කරන්නේ ඒ රුක් ඉන්න පැත්තට මෙහෙමයි. මොකද? එතකොට මෙයාට අටැක් කරගන්න මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට ආවොතින්
මේ රුක්ට ඇටැක් කරලා කපා ගන්න try කරන්න පුළුවන් නේ බ්ලැක් කින්ට. ඒකින්ද බ්ලැක් කින් කරන්නේ මෙතන ඉඳගෙන මෙතෙන්ට එන්න try කරා. දැන් අපි මොකද කරන්නේ? දැන් අපි දන්නවා අපේ එක රුක් කෙනෙක් 5th rank එකේ ඉන්න හින්දා මෙන්න මේ පැත්තට කවදාවත් දැන් මේ බ්ලැක් කින්ට එන්න බෑ. right? බ්ලැක් කින්ට මේ පැත්තට එන්න බෑ දැන්. බ්ලැක් කින්ට මේ පැත්තට එන්න බෑ. right? බ්ලැක් කින්ට මේ පැත්තට එන්න බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? දැන් අපි කරන්නේ දැන් අපි දන්නවනේ බ්ලැක් කින්ට මේ පැත්තට එන්න බෑ කියලා. දැන් බ්ලැක් කින්ට මේ කොටු වලට එන්න බෑ දැන්. right? අපේ රුක් කෙනෙක් දැන් දාලා ඉන්නේ A5 කොටුවට දාලා තියෙන. එයා දැන් 5th rank එක control කරගෙන ඉන්නේ. දැන් අපි මොකද කරන්නේ? දැන් අපේ turn එකනේ. අපි කරන්න පුළුවන්. දැන් අපි කරන්නේ කියලා check එකක් දෙනවා. 6th rank එකට රුක් වැදලා check එකක් දෙනවා. දැන් බලන්න ඔයාලට මොකද වෙලා තියෙන්නේ? 5th rank එකේ රුක් කෙනෙක් ඉන්න හින්දා right? 5th rank එකේ රුක් දැන් මේ රුක්ගෙන් කින්ට attack වෙලා තියෙනවා. අපි දැන් 6 මෙතනට අදපු රුක්ගෙන් check එකක් දීපු රුක්ගෙන් කින්ට attack වෙලා තියෙනවා. හැබැයි කින්ට මේ කොටු එකකටවත් යන්න බෑ. මෙතන මේ රුක් කෙනෙක් ඉන්න හින්දා මේ රුක් කෙනෙක් ඉන්න හින්දා මේ පැත්ත 5th rank එකට එන්න බෑ. දැන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බ්ලැක් කින්ට වෙනවා අදින්න 7th rank එකට නේද? ඒ කියන්නේ මොකද්ද කරේ? අපි යාට බල කරා. දැන් අපිට ඕනේ දැන් 8th rank එකට මෙයාව තල්ලු කරගන්නනේ. මොකද අපි 8th rank එකට තල්ලු කරගත්තොත් තමයි අපිට යාව checkmate කරන්න පුළුවන්. අපි යාට බල කරා 8th rank එක පැත්තට යන්න. තේරුණාද? දැන් අපි යාට check එකක් දුන්නා. දැන් කින්ට මේ 7th rank එකට යන්නම උනා. දැන් බලන්න ඔයාලට මොකද්ද කියන්න පුළුවන්? දැන් අපේ රුක් කෙනෙක් ඉන්නවනේ දැන් මේ H7 කොටුවේ. H6 කොටුවේ මේ රුක් කෙනෙක් ඉන්නවා. දැන් මේ රුක් මොකද කරන්නේ? මේ ඩයගනල් මේ රෑන්ක් එකම දැන් මේ රුක් තමයි කන්ට්‍රෝල් කරන්නේ. right? මේ රුක් මේ රෑන්ක් එකම කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ ඉන්නේ. දැන් මේ බ්ලැක් කින්ට පුළුවන් ද කවදාවත් මේ පැත්තට වෙන්න දැන්. මේ කොටු වලට එන්න පුළුවන්. දැන් බ්ලැක් කින්ට මේ 6th rank එකට එන්න බෑ. right? 6th rank එකට එන්න බෑ. 6th rank එක මේ රුක්ගෙන් cut off කරලා තියෙනවා. අපි වචනයක් පාවිච්චි කරනවා cut off කරනවා කියලා. right? cut off කරගෙන ඉන්නේ. right? අපි මුලින්ම කරන්නේ මොකද්ද? cut off කරනවා ඊළඟට check එකක් දෙනවා. right? දැන් මෙතනදී H rank H6 කොටුව ඒ කියන්නේ 6th rank එක දැන් මේ රුක්ගෙන් cut off කරගෙන ඉන්නවා. එතකොට කින්ට මෙහෙට එන්න බෑ. දැන් අපිට පුළුවන් අනිත් රුක්ගෙන් මෙහෙම check එකක් දෙන්න. අනිත් රුක් මෙතෙන්ද කියලා මෙහෙම check කරපු ගමන්ම කින්ට දැන් check. කින්ට දැන් මේ කොටුව වලට එන්න පුළුවන්ද? බෑ. මේ කොටුව වලට එන්න බෑ. මේ කොටුව වලට මේ රුක්ගෙන් attack වෙලානේ තියෙන්නේ මේ රුක් මේ rank එකම control කරන්න ඉන්නේ. එහෙනම් කින්ට මොකද කරන්න තියෙන්නේ? කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අන්තිම රෑන්ක් එකට යන්නම වෙනවා. right? okay. දැන් මොකද කරන්නේ? එයා ඇත්තටම කරේ මෙතනදී අන්තිම රෑන්ක් එකට යන ගමන්ම අපේ රුක්ට attack කරා. එහෙනම් අපිට මේ රුක්ව මෙතන තියාගෙන ඉන්න බෑ. අපි මොකද කරන්නේ? අපි කරන්නේ රුක්ව මේ රෑන්ක් එකේම තියාගෙන ඉන්න ඕනේ. මොකද රෑන්ක් එක තිබ්බොත් ඉන්නේ කින්ට මේ පැත්තට එන්න බැරි වෙන්නේ. ඒකෙන්ද අපි කරන්නේ shape එකේ මෙන්න මේ පැත්ත කොනට. මෙතෙන්ට වදින්නේ නැහැ. මෙතෙන්ටම ඇද්දොත් අනිත් රුක් වදින්න අමාරු වෙන හින්දා කොටුවක් තියලා මෙන්න යන්නේ මේ රුක්ට මෙහෙම ඉහළ පහළට යන්න මෙහෙම ඉඩ තියාගෙන මෙහෙම ඉහළ පහළට යන්න ඉඩ තියෙන විදියට මෙන්න මේ හරියෙන් දාගත්තා. right? දැන් බලන්න මොකද වෙන්නේ? මේ කින්ට මේ පැත්තට එන්න පුළුවන්ද දැන්? මේ පැත්තට එන්න පුළුවන්ද? බෑ. ඇයි? එතන මේ රුක් කෙනෙක් ඉන්නවනේ. රුක්කේ දැන් රෑන්ක් එක අල්ලගෙන ඉන්නේ. දැන් අප කාටද අදින්න තියෙන්නේ? දැන් බ්ලැක්ට අදින්න තියෙන්නේ. බ්ලැක් හිතමු අපි මේ වගේ අදීමක් කරා කියලා. දැන් සුදුට පුළුවන් ලේසියෙන්ම අනිත් රුක් මෙන්න මෙහෙම ලාස්ට් රෑන්ක් එකට ගිහිල්ලා චෙක් එකක් දුන්නා. මොකද වෙන්නේ? චෙක් එකක් දුන්නා මොකද වෙන්නේ? ඒකින්ට පුළුවන්ද? චෙක්. එතකොට මේ රෑන්ක් එකේ ඉන්නත් බෑ. right? මේ පැත්තට එන්න විදියකුත් නැහැ. ඇයි? මේ රුක් කෙනෙක් ඉන්නවනේ. ඔන්න ඔහොම තමයි ප්‍රතිවාදී ක්‍රීඩකයාට රුක් කෙනෙක් කිං විතරක් ඉතුරු වෙලා ඉන්නකොට අපිට කිං සහ රුක්ලා දෙන්නෙක් ඉන්නවනම් අපි ඒ කිංව චෙක්මේට් කරනවා. right? මතක තියාගන්න තියෙන දේ මොකද්ද? ප්‍රතිවාදී ක්‍රීඩකයාට කිං විතර නම් ඉන්නේ අපිට කවදාවත් ඒ කිංව චෙස් බෝඩ් එකේ මැදදී චෙක්මේට් කරන්න බෑ. චෙස් බෝඩ් එකේ මැද යාව චෙක්මේට් කරන්න බෑ. අපි යාව අනිවාර්යයෙන්ම තල්ලු කරන්න ඕනේ චෙස් බෝඩ් එකේ කොනකට. right? දැන් අපිට රුක්ලා දෙන්නෙක් ඉන්න හින්දා අපි කරන්නේ එක රුක් කෙනෙක් පාවිච්චි කරනවා cut off කරන්න අනිත් රුක්ගෙන් check එකක් දෙනවා. අපි මොකද මුලින්ම කරේ? මෙයා ඉන්නේ දැන් බලනවා කිං ඉන්නේ කොහෙද කියලා බලනවා. කිං ඉන්නේ 6th rank එකේ. එහෙනම් කිංව cut off කරන්න 5th rank එකෙන් අපි රුක් කෙනෙක්ව දානවා 5th rank එකට. රුක්ක දානවා 5th rank එකට. දැන් රුක්ක 5th rank එකට දැම්මම කිංව cut off වෙනවා 5th rank එකෙන්. කිංට දැන් මේ පැත්තට එන්න බෑ. right? ඊට පස්සේ ඊළඟ ඇදීමේදී අපි කරන්නේ එයා මොකක් හරි කිං වැද්දම ඊළඟ ඇදීමේදී දැන් මේ රෑන්ක් 5th rank එකේ ඉන්න රුක්ගෙන් කිංව cut off කරලා ඉන්නේ. එතකොට කිංට මේ පැත්තට එන්න බෑනේ. අපි දැන් කරන්නේ අනිත් රුක්ගෙන් check එකක් දෙනවා. අනිත් රුක්ගෙන් check එක ආවම මොකද වෙන්නේ? check එක ආවා දැන් cut off වෙලා ඉන්නේ 5th rank එකේ මේ රුක්ගෙන්. එහෙනම් කිංට මේ පැත්තට එන්න බෑ. කිං අනිවාර්යයෙන්ම එයා force එක රෑන්ක් එකක් back rank එක පැත්තට යන්න. right? දැන් මේ රුක්ගෙන් cut off වෙලා ඉන්නේ. දැන් අපි අනිත් රුක්ගෙන් check එකක් right? එතකොට කිං මෙතෙන්ට යයි. ඊට පස්සේ මෙතෙන් ගිහලා attack කරපු හින්දා අපි මෙතන තියාගෙන ඉන්න බෑ. අපි ආව යාපැත්ත කොනට ගියා. දැන් black මොකක් කරේ ඇදීමක් කරෝදී. අනිත් රුක්ගෙන් check එකක් දීලා අපිට ලේසියෙන්ම checkmate කරගන්න පුළුවන්.
හැමෝටම තේරුණාද? ප්‍රශ්න තියෙනවද? තනි රුක්ව ප්‍රතිවාදී ක්‍රීඩකයාට ඉන්නේ යාගේ කිං විතරක් ඉතුරු වෙලා ඉන්න වෙලාවට අපිට කිං සහ රුක්ල දෙන්නෙක් ඉන්නවනම් එයාව චෙක්මේට් කරන විදිය තේරුණාද? හැමෝටම තේරුණාද කියන බලන්න. වංශික විදිමතයිද? වංශික, ඔසඳ, ලවන්‍ය තේරුණාද හැමෝටම? හැමෝටම තේරුණාද? තේරුණා. තේරුණා? තේරුණා. තේරුණා? තේරුණා සර්. හැමෝටම තේරුණානේ? හරි ඕකේ. රයිට්. මම බලන්නම්කෝ තේරුණාද කියලා. හරි ඕකේ. කවුද අපි ගන්න බෝඩ් එකට? රයිට් ඕකේ සර් වෙන්නම් මම බලන්නම්කෝ. මම තමයි සර් තමයි බ්ලැක්. මගේ කුක් ඉනවා මෙතන. කිං ඉනවා මෙතන. කවුද රුක්ලා දෙන්නෙක් දානවා. කවුද සුදු වෙන්න කැමති? කවුද සුදු වෙන්න කැමති? සුදු වෙන්න කියන්නේ මේ හැමේ පාට සුදු වෙන්න නෙවෙයි. වයිට් ප්ලේ කරන්න කැමති කවුද? ඔසද? ඕකේ ඔසද වයිට්. ඕකේ අම චෙස් බෝඩ් එක පොඩ්ඩක් ඉන්නවා මේක ෆ්ලිප් කරන්න. ඕකේ රයිට් ඔසද වයිට් සර් බ්ලැක්. දැන් ඔසද තමයි අදින්න තියෙන්නේ. ඔසද කරන්නේ මාව චෙක්මේට් කරන්න ඕනේ. සර්ව චෙක්මේට් කරන්න ඕනේ. සර් බ්ලැක් රයිට්. ඔසද තමයි අදින්න තියෙන්නේ. ඔසද මොකද පළවෙනි ඇදීම? අනික් කට්ටියත් ඕන හෙල්ප් කරන්න පුළුවන්. රයිට් අනික් කට්ටියට හෙල්ප් කරන්න පුළුවන්. ඔසද මොකද පළවෙනි ඇදීම? සර් ඔව් කියන්න. ස්ට්‍රෑන්ඩ් එකට 1 රුක් 1 H1 වල ඉන්න රුක් 6 ස්ට්‍රෑන්ඩ් එකට දාන්න. H1 වල ඉන්න රුක් 6 ටැග් එකට දානවා. ඕකේ රයිට්. එතකොට H6 වලට රුක්ව දැම්මා. එතකොට කිංව කට් ඔෆ් වෙනවා 6 රෑන්ක් එකෙන් නේද? 6 රෑන්ක් එකෙන් කිංව කට් ඔෆ් රයිට්. මේ රෑන්ක් එකෙන් කිංට යන්න බෑ. දැන් හිතන්න දැන් මට කරන්න තියෙන්නේ මට කරන්න දෙයක් නැහැ නේ. මට දැන් මම කැමතිත් නැහැ මේ මෙහෙට යන්න රයිට්. මෙහෙට යන්නේ නැහැ මම කරන්නේ එහා රුක්ක කපන්න try කරන්න මම කරන්නේ කිංව අදිනවා මේ පැත්තට රයිට්. දැන් මොකද කරන්නේ? දැන් මොකද සිදු කරන්නේ? A1 වල ඉන්න රුක් 7th රෑන්ක් එකට දානවා නේ. එයා 7th රෑන්ක් එකට දාලා ඉන්ට චෙක් එකක් දෙනවා. ඉන්ට චෙක් එකක් දෙනවනේ. දැන් කින්ට ඉන්න බෑනේ 7th රෑන්ක් එකේ. දැන් මොකද කරන්නේ? කින් යනවා G8 වලට. right? okay. දැන් කාටද අදින්න තියෙන්නේ? ඔසලට නේ. ඔසල දැන් මොකද කරන්නේ? A7 නෑ H1 වල ඉන්න රුක් H1 වල රුක් කෙනෙක් නැහැ නේ පුතේ. H6 වල එන්නේ. H6 වල ඉන්න රුක් ඔතන දැන් දාන්න. ඔව් කියන්න. උදේට කල්පනා කරන් අනික් කඩේට හෙල්ප් කරන්න පුළුවන්. ලවන්‍ය, රන්දීප්, වංශික right හෙල්ප් කරන්න ඔසඳට ඕන. කැමති නම් හෙල්ප් කරන්න පුළුවන්. okay. වංශික, ඔසඳ, ලවන්‍ය, මේ ලවන්‍ය, රන්දීප් ඔසඳට හෙල්ප් කරන්න පුළුවන්. මොකද දැන් මම හරි ඇදීම මෙතනදී ඔසඳට ෆිගර් අවුට් කරන්න හෙල්ප් කරන්න අනික් කට්ටිය. මොකද මෙතනදී සුදු කරන්න ඕනේ හොඳ ඇදීම. ඔව් කියන්න. C6 වන්ද ඔසඳට කියන්න. ඔසඳ දැන් ඔයාගේ පැත්තේ. ඔයාලා තමයි එක පැත්තේ. සර් ඉතින් වෙන සර්වර් තමයි චෙක් මේක ගන්න යන ඔසඳ දැන්. රයිට් ඔසඳට හෙල්ප් කරන්න. ඔසඳ මේක අදින්න C6 හදලා දෙන්න. අර එම කියලා හෙල්ප් කරන්න ඉතින්. ඔසඳ C6 C6 කියන්නේ මොකද්ද? රුක් C6. එහෙම කියන්නේ. රුක් C6. එහෙම හරි එහෙම හෙල්ප් කරන්න පුළුවන්. රයිට් හොඳ ඇදීම. ඔසද හොඳට කට්ටියකින් අහගෙන හරි කොහොම හරි උත්තරේ මට අදින්නකො මෙතන. මොකද කියන්නේ? ඔසද මොකද උත්තරේ? bingo ඔසඳ sir ඔව්. white රුක්ව A8 කොටුවට 8 හොඳයි නේ කොටුව හයිට් රුක් නෑ ඔයාලා කරන්නේ
හරි මම හෙල්ප් එකක් දෙන්නම්කෝ. මෙතනදී ඔසන්ත කරන්න ඕන හොඳම ඇදීම තමයි H6 වල ඉන්න රුක්ව දාන්න C6 අවුල C6 දැම්ම කියන ප්‍රශ්නයක් නැහැ. C6 උත් හරි. C6 වලට වැඩිය වඩාත් හොඳයි C6ම දැම්ම. right? ඒකට තව දුරක් තියෙනවනේ ප්‍රතිවාදයකින්. right? දැන් ඉතින් කින් කරන්නේ එයාට කරන්න දෙයක් නැහැ. එක්ක මේ කොටුවට හරි මේ කොටුවට හරි අපි හිතමු මේ කොටුවට ආවා කියලා. දැන් පුළුවන් සුදුට මේ රුක් නෙවෙයි මේ රුක්ව B8 කොටුවට දාලා පැකින්ට චෙක් එකක් දෙන්න. right? ඊට මේ රෑන්ක් එකේ ඉන්න බෑ චෙක්. මෙහාට යන්නත් බෑ. ඔර සිග්නල් චෙක්. ඕකේ. හරිද? හැමෝටම පාඩම තේරුණාද? ප්‍රශ්න තියෙනවද? කාටවත් හරි ප්‍රශ්න තියෙනවද? අද ඉගෙන ගන්න දේවල් අද කොට ලොකු වෙලාවක් අපි ටියුටෝරියල් එක කරපු හින්දා මේ අද පාඩම පොඩි වෙලාවක් අපිට කරන්න පුළුවන් උනේ right මේ පාඩම කන්ටිනියු වෙනවා next week right ප්‍රශ්න තියෙනවද හැමෝටම අද ඉගෙන ගන්න දේවල් වල මොනවා හරි ප්‍රශ්න තියෙනවද නෑ සර් හැමෝටම clear නේ okay ටියුටෝරියල් එක complete කරන්න ප්‍රශ්න 6ක් මම ක්ලාස් එකේ කරා ඊටු 6 අනිවාර්යයෙන්ම complete කරන්න okay මේක අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් හොඳයි ළමයි right ඔයාලා තනියම ගෙදර අම්මලා තාත්තලාත් එක්ක හරි කාත් එක්ක හරි ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ කින් විතරක් බෝඩ් එකේ ඉන්නකොට ඔයාට කින් සා රුක්ලා දෙන්න ඉන්නකොට චෙක්මේට් කරන්න කොහොමද කියලා ප්‍රැක්ටිස් කරන්න right අපි දැන් හිතන්න මේ ලාස්ට් රෑන්ක් එකේ විතරක් නෙමෙයි කින්ව H ෆයිල් එකට යවලා චෙක්මේට් කරන්නේ කොහොමද කින්ව A ෆයිල් එකට යවලා චෙක්මේට් කරන්නේ කොහොමද කින්ව එහෙම ඒ ඕන ෆයිල් එකකට යවලා චෙක්මේට් කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න right මම ක්ලාස් එකේදී කියලා දීපු ටිකෙන් ඔයාලට හිතලා ඒක කරන්න බලන්න right අපි වැඩි දේවල් අපි ලබන සතියේ බලමු okay තමයි right okay එහෙනම් මම ක්ලාස් එක අද නවත්තනවා right 7:42 ඉන වෙලාව right මම අද ක්ලාස් එක නවත්තනවා ඔයාලට මොනවත් ප්‍රශ්න නැහැ නේ ක්ලාස් එක ඉවර කරන්න කලින් අහන්න සර්ගේ නෑ නේද හරි okay good right එහෙනම් අපි ලබන සතිය හම්බෙමු හැමෝටම සුබ දවසක් bye thank you join වුණාට හැමෝම good night sir good night Good night, sir. good night okay bye